කියලා පොඩි ස්පෙලිං මිස්ටේක්ස් මේකේ තියෙනවා. ඒක හිතන්න එපා. නෝ අක්ෂර වින්‍යාසයේ සමහර තැන්වල පුංචි තැන් තියෙනවා. ඒක මට මුකුත්ම කරගන්න බැරි වුණා. නමුත් සිංහලෙන්ම අවශ්‍ය නිසා මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් සිංහලෙන් හැදුවා. හරි. අපි කවුද? මමත් ඔන්න ආවා ඔබේ තැනට. ලයිසන් එකක් තිබුණාට මම හිතන්නේ මාස 5කින් 6කින් වාහනේ ඇල්ලුවේ නැති වුණාට මමත් හොඳ රියදුරෙක්. මමත් හොඳ රියදුරෙක් කියන්නේ ඇයි දන්නවද? රත්නපුරේ ප්‍රසිද්ධ රියාන දුරකට මූර දුන්න කෙනෙක්. මම අර ගුඩ්ෂෙට් පාරේ කාර් එක පල්ලමට පෙරලගෙන රෝද හතර උඩින් හිටින්න තියාගෙන ඔළුවෙන් හිටගෙන එළියට බහැලා ආපු කාන්තාවක් මම. මේ රත්නපුරේ ගුඩ්ෂෙට් පාරේ. හැබැයි කිසිම අනතුරක් නැතුව සන්ග්ලාස් එකක් ගලවගෙන ඒකත් දාගෙන දරුවෙක් බේරන්න අයිනට කපලා දරුවෙක් ඉස්සරහට පයින්කොට අයිනට කැපුවා. මම නොහිතුන විදියට මගේ වාහනය මම නොහිතුව විදියට පල්ලමට ගියා. මොකද්ද පිනකට මාව බේරුණා. අඩි 15ක් විතර පල්ලට ගිහලා ඔළුවෙන් හිටගෙන හිටියා. මම විනාඩි ගාණක් දොර අරගන්න මට බෑනේ. නමුත් මම කොටින්දා මගේ ඔළුව උඩ වැදුනේ නැති නිසා මෙතන සුසුම්නාව කැඩෙන්නේ නැතුව මාව බේරුණා. එතකොට හිතා ගන්න පුළුවන් නේද? හරි. මම කවුද? මම කවුද? දැන් හිතන්න බලන්න මම කවුද කියලා. මෙතන ඉන්නවා අපේ නගරේ අපිව නියෝජනය කරන മന്ത്രിතුමා. මෙතෙන්ට එහායින් කවුද ඉන්නේ? එතුමාට එහායින් ඇමතිවරු ඉන්නවා. ඊටත් එහායින් කවුද අපේ රටේ ප්‍රධාන පුරවැසියා? මාත් එක්ක සද්ද නැතුව ඉන්න බෑ දැන් කතා කරන්න ඕන. හැබැයි මට දැන් එඩිට් කරන්න වුණා මගේ දේශනය. මොකද අපේ മന്ത്രിතුමා මම කියන්න හැදුවේ වේ 4-3ක් විතර කිව්වා. මම මෙතන වාඩි වෙලා ඉඳ මේ කතාව උඩයට මාරු කරගෙන වෙන කෑලි එල්ලන්න ගත්තා. දැන් කියන්නකෝ අපේ රටේ ප්‍රධාන පුරවැසියා කවුද? ජනාධිපතිතුමා. අපේ ජනාධිපතිතුමා වාහනේ ලෝනවල ජනාධිපති වුණාට පස්සේ දැක්කද? ජනාධිපතිතුමා වාහනේ එලවගෙන ගිහිල්ලා බහිනව දැක්කද? නෑ. ඇමරිකාව ලෝකේ පොරනේ. මුළු ලෝකෙම පොර කියලා හිතන් ඉන්නේ ඇමරිකාව. ලෝකේ පොර වෙච්ච ඇමරිකාවේ පොර කවුද? ඈ? ඇමරිකාවේ කවුද? ඇමරිකාවේ පොර කවුද? ඇමරිකාවේ ලෝකේ පොර. ඇමරිකාවේ පොර කවුද? ජනාධිපතිතුමා. දෙකල්ට වාහනේ ලෝනවා. ජනාධිපති වුණාට පස්සේ වාහනේ ලෝනවද? නෑ. එතකොට ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයන් එක අවස්ථාවකදී තමන්ගේ නෝනටත් වැඩිය විශ්වාස කරන කෙනෙක් ඉන්නවා. කවුද? තමන්ගේ රියදුරු. ඇමරිකාවේ ජනාධිපතිතුමාව තප්පරයකින් විනාශ කළා දාන්න බැරිද එතුමාගේ රියදුරාට? පුළුවන් නේ? ඇස්පිය ගහන මොහොතකින් පුළුවන්. ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ වේවා ඕනෑම බලවතෙක්ව තප්පරෙන් විනාශ කරලා දාන්න පුළුවන් කෙනා කවුද? රියදුරා. එතකොට මේ ලෝකයේ ඉන්න මේ තරම් බලගත් පුද්ගලයන් තමන්ගේ මුළු ජීවිතයම බාර දුන්න රියදුරු තනතුර කියන්නේ සුළුපටු එකක්ද? ඈ? ඔබ පොඩි මිනිස්සෙක්ද? නෑ. සාමාන්‍ය පිරිමියෙක් ගත්තොත් දැන් අපේ රටේ පුරුෂ පක්ෂය විතරයි මේ බස් රථ පදවන්නේ නේද? පිරිමි අය විතරයිනේ වැඩිපුර බස් රථ පදවන්නේ. කාන්තාවෝ අපේ රටේ මං හිතන්නේ හයිවේ එකේ එක නෝනා මහත්තයෙක් යනව නේද සභාපතිතුමා? ඒ අරින්න කාන්තාවෝ අපේ රටේ නෑ. සාමාන්‍යයෙන් අපි කියනවා ගෙදර පවුලක වගකීම සහ මුළු පවුලේම ආරක්ෂාව. රැට දොරට කවුරු හරි තට්ටු කළාම නෝනා දුවගෙන යනවද? මේ එයි අනේ චුට්ටක් ගිහලා බලන්නකො දොරට තට්ටු කළා කියලා ඔයාට කියනවද? මොකද වෙන්නේ? දැන් වැඩිපුර ඇති විවාහක මහත්තයට කියනවනේ. ඒතර පවුලේ ආරක්ෂකයා කවුද? ඔබ. ස්වාමියා විදියට තාත්තා විදියට ඔබ. එතකොට ඔබ පවුල ආරක්ෂා කරනවා හා සමානවම මේ රටේ බහුතරයක් දෙනා තමන්ගේ ස්වාමියා තමන්ගේ තාත්තට ජීවිතය බාර දෙනවා සමානව කාටද ජීවිතය බාර දීලා තියෙන්නේ? දොස්තර කෙනෙක් යන්නේ යන්නේ ලෙඩ වෙච්ච මිනිස්සු විතරයිනේ. ලෙඩක් හැදුනොත් විතරයි දොස්තරට ජීවිතේ බාර දෙන්නේ.
හැබැයි එක සමහර විට ඉන්න පුළුවන් ඉපදුනාට පස්සේ ජීවිතේට දොස්තර කෙනෙක් ළඟට නිකම් බේත් ගන්න ගියාට අන්තිම වෙලා යන්නේ නෑනේ කවුරුත් ජීවිතේ බේර ගන්න මට්ටමට ලෙඩ වෙලා දොස්තර ළඟට යන්නේ නෑ. මේ රටේ කියන්නකො බලන්න 99%කට වැඩිය මිනිස්සු බස්සල ගිහින් නැතුව ඇද්ද ජීවිතේ එක අවස්ථාවක් ගිහින් තියෙනවා. කාටද ජීවිතේ වගකීමෙන් බාර දීලා තියෙන්නේ? ඔබට. එහෙනම් රියදුරු වෘත්තිය කියන එක නිකම්ම නිකන් රස්සාවක්ද? නෑ. මේක කුලී වැඩක් නෙවෙයි. මේක මේ කුලී වැඩක් නෙවෙයි. දවස් කුලියට වලක් කපලා කීයක් හරි අරගෙන එනවා පොල් ගෙඩියක් කඩලා රස්සාවක් කරලා එනවා වගේ එකක් නෙවෙයි. මේක බොහොම අභිමානවත් වෘත්තියක්. පොලිසිය මහත්තයෙක් දැක්කම මිනිස්සු මොකද්ද කියන්නේ? පොලිස් කාර්යය කියනවා. අහලා තියෙනවද? ඈ? දැන් අපේ සභාපතිතුමා එතුමාගේ කාර්ය කෙලවගෙන ගිහිල්ලා පොඩ්ඩක් මඩවලකට කාර්යයක වැටුණා. මෙහා පැත්තේ ඉන්න ගෑනු ළමයාගේ ඇඟට විසිවුණාම මේ මාර්ගස්ත සභාපතිතුමා කියලා ළමයා දන්නේ නැහැ. අන්න අර කාර්යය වතුර ගහගෙන ගියා. කාර්යය, ත්‍රිවිල් කාර්යය, ට්‍රැෆික් කාර්යය නේද? කොහෙවත් ඇහිලා තියෙනවද? ප්‍රියදුරු කාර්යය කියනවා. කියන්නකෝ බාණ්ඩේ එහෙම එකක් ඇහිලාද? මට නම් ඇහිලා නැහැ. මොකද්ද කියන්නේ? ඩ්‍රයිවර් මහත්තයා. ඩ්‍රයිවර් මහත්තයානේ අපි කියන්නේ. කොන්දොස්තර කාර්යය නෑ ඇහිලා නැහැ. ඇහෙනවද? නෑ. කොන්දොස්තර මහත්තයා. දැක්කනේ? ඔබට පාවිච්චි කරන නමටවත් බාල්දු කරන්න හැකියාවක් එතන භාෂාවෙන්ම දීලා නැහැ. එහෙනම් මෙන්න මේ අභිමානවත් වෘත්තිය ඇතුලේ ඉන්න කොටසක් තමයි කවුද? ඔබ. ඒ අභිමානය අපි ළඟ තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනේ? ඒ අභිමානය. මේ රටේ පිට මිනිස්සෙකුට දැන් සරලවම හිතන්නකෝ. දැන් මම මාව පරිස්සම් කරන්න කියලා මගේ මහත්තයාට ඇරෙන්න මට අල්ලපු ගෙදර මහත්තයාට බාර දෙනවද? නෑ. හැබැයි මාව පරිස්සම් කරගන්න කියලා මම නගින බස් එකේ රියදුරු මහත්තයාට මම කාන්තාවක් අල්ලපු ගෙදර මහත්තයාටවත් මගේ ඔෆිස් එකේ මහත්තයාට ඉන්න මහත්තයන්ටවත් මාව බාර දෙන්නේ නෑ මම. හැබැයි ඕනේ ගෑනු කෙනෙක් බව කොහොම විශ්වාසයෙන් නගින්නේ කොහමද? මාව නොමරා මගේ ගමනාන්තියට ගෙනියන්න කියන තැන ඉන්නවා. තේරුණානේ? මොනතරම් අභිමානවත් වෘත්තියක්ද? එහෙනම් අන්නේ පළවෙනි දේ මෙන්න මේ අභිමානවත් වෘත්තියේ ඉන්න අපි කොහොමද අභිමානවත්ව හැසිරෙන්නේ කියන එක තමයි අපිට හොයාගන්න ඕනේ. මේ කියන්නේ ඔබ අභිමානවත් නෑ කියන එක නෙවෙයි. තේරුණාද? ඔබේ අභිමානය නෑ කියන එක නෙවෙයි. ඔබ දන්න දේවල්. අද මම මොනවත්ම කතා කරන්නේ නෑ නොදන්න දේවල්. මම කතා කරන්නේ හරි සරලව ඔබට පුංචි දේවල් ටිකක් විතරයි. සරල දේවල් ටිකක් ගැන අපි කතා කරමු. අපි කරන්නේ ප්‍රවාහනය. එතකොට මේ ප්‍රවාහනය නැතුව රටේ මොන දේද කරන්න පුළුවන්? ඔබ නැතුව මොනවද කරන්න පුළුවන්? මොනවත්ම කරන්න පුළුවන්? ප්‍රවාහනය කියන එක නැවැත්තුවොත් මේ රටේ අනිත් ඒවා පැත්තක තියන්නකෝ. බස් දුවන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? බස් රථ ටික ඔක්කොම එකවර නවත්තලා දානවා. මොකද වෙන්නේ? රටක් දුවයිද? රටක් දුවන්නේ නැහැ. රට සාමකාමී නම් බොහොම විනයගරුක මිනිස්සු ටිකක් නම් ඉන්නේ පොලිසිය නැතුව රටක් දුවන්න පුළුවන්. බැරිද? පොලිසිය නැතුව රටක් දුවන්න පුළුවන්. හමුදාව නැතුව රටක් දුවන්න බැරිද? පුළුවන්. සීමිත වෛද්‍යවරුන් ප්‍රමාණයකින් රටක් දුවන්න බැරිද? රටේ සෞඛ්‍ය හොඳයි නම් මිනිස්සු ලෙඩ වෙන ප්‍රමාණය අඩුයි නම් සෞඛ්‍ය දියුණු වුණාම වෛද්‍යවරු මහා ගොන්නක් ඕනද? ඕනේ. නමුත් රියදුරෝ නැතුව දුවන්න බලවන්න රට. වාහන ටික නවත්තලා දැම්ම. දුවන්න බෑ. තේරෙනව නේද? මෙච්චර කල් හිතුවද මේ රටේ කොඳුනාරටි අපි කියලා? ඔබේ මේ පොදු ප්‍රවාහනය මත තමයි මේ රට යැපෙන්නේ. එහෙනම් මොනතරම් මම අභිමානවත්ද කියලා දැන් තේරෙනවද? මගේ වෘත්තිය මොනතරම් අභිමානවත්ද? එහෙනම් මේ අභිමානවත් වෘත්තියට දැන් මම මෙතන ඔබට දේශනය කරන්න එනකොට කොහොම ආවනම් මොකද්ද වෙන්නේ? සරල කතාව. නියමයි මැජික් තමයි. හැබැයි මම කියන කිසි දෙයක් කාටවත් මතක හිටින්නේ නැති වෙයි. මාව වැටෙනවා පිස්සෙක් ගන්නට නේ. එහෙනම් මේ අභිමානවත් වෘත්තියක් ඇතුලේ ඉන්න ඔබේ පළවෙනි දේ මොකක් වෙන්න ඕනද?
දැන් මෙතෙන්ට ඇවිල්ලා කතා කරන මම මෙතෙන්ට ආපු ගමන් කොණ්ඩේ අවුල් කරගෙන ඈ කිසිම පිළිවෙලකට නැතුව මොකක් හරි බාච්චුවක් එල්ලගෙන මම මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න ගත්තා නම් ඔබට දැනීවිද පොඩි ප්‍රසන්නතාවයක් දැනෙනවද? අහගෙන ඉන්නවත් හිතෙනවද? නෑ නේද? අහගෙන ඉන්නවත් හිතෙන්නේ නෑ. පොඩි පිළිවෙලක් අපි හැම කෙනාගෙන්ම බලාපොරොත්තු වෙනවා. පොඩි පිළිවෙලක් අපි හැම කෙනාගෙන්ම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ රටේ මේ තරම් අභිමානවත් වෘත්තියක ඉන්න ඔබගේ පළවෙනි වෙනස වෙන්න ඕනේ මොකෙන්ද? මිනිස්සු දැක්ක ගමන් දන්නවද ඔයාගේ ලයිසන් එක ගැන? මිනිස්සු දැක්ක ගමන් ඔයාගේ ජම්මේ දන්නවද? ඔයාගේ උප්පැන්නේ දන්නවද? ඔයා කොච්චර කල් වාහනේ ලෙව්වද කියලා දන්නවද? ඔයාගේ පොතේ කොච්චර සල්ලි තියෙනවද කියලා දන්නවද? ඔය ටික දන්නවද දැක්ක ගමන්? දැක්ක ගමන් මොනවද පේන්නේ? මොනවද පේන්නේ? කතා කරමු මාත් එක්ක. ඇයි නිකන් මාව භූතෙක් වගේ පේනවද කතා කරන්නේ? ඈ? දැක්ක ගමන් මොනවද පේන්නේ? අපේ අපියරන්ස් එක නැත්තම් අපේ බාහිර පෙනුම. දැන් මම නැගිට්ටම දැක්කනේ. මාර පර්සනැලිටි එකක් තියෙන අධ්‍යක්ෂතුමා පිරිමි ටිකක් දැක්කම. ලංකාවේ පිරිමින්ගේ පට්ට පර්සනැලිටි එකක් තියෙනවා. මම අවුරුදු 2කමාරක් ඇමරිකාවේ තමයි මගේ ආචාර්ය උපාධිය කළේ. එතකොට ලංකාවේ පිරිමි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මගෙත් එක්ක ඒ කාලේ හිටපු අය මේ ඇමරිකාවට පිරිමි අය ගියා මාත් එක්ක ආචාර්ය උපාධිය කරන්න 20 ගාණක් ශිෂ්‍යත්වය අරගෙන ඇමරිකාවට ගියා. පිටරට සුද්ධිය අධ්‍යක්ෂතුමා මේ අපේ විශ්වවිද්‍යාල ඇතුළේදී ලංකාවේ කොල්ලෝ දිහා බලපු තරම් බැලුවේ නෑ. ඒගොල්ලෝගේ රටවල් වල කොල්ලෝ දිහා. ඇයි? සුද්ධියොන්ට සුද්ධියොන්ගේ පුදුම කැමැත්තක් තියෙනවා මේ ශ්‍රී ලාංකික පිරිමින්ගේ පෞරුෂයට. ඇයි රජ කාලේ ඉඳලා අපේ ලංකාවේ සිංහල දමිළ කියන එක ඇතුලේ තිබුණ පෞරුෂය පිරිමියෙක්ගේ මේ බටහිර කිසිම මගේ විෂය මනෝවිද්‍යාව බටහිර කිසිම පිරිමියෙකුට මේ දරා ගන්න හැකියාව නැහැ. ඒක යුද්ධ කාලේ ඔබ දැක්කනේ නේද? යුද්ධ කාලේ අපි හැමෝම ඒ කාලේ හිටියා. ඒ අත්දැකීමෙන් දන්නවා. මේ මේ ලංකාවේ සිංහල දමිළ කියන පිරිමියෙක් තුල තියෙන දරා ගැනීමේ හැකියාව හැමසුදු පිරිමි ළඟ තිබුණේ නැහැ. ඒ පෞරුෂයේ පිරිමි ළඟ තිබුණේ නැහැ. එනම් බය නැතුව අපිට කියන්න පුළුවන් මොනවද? ලංකාවේ පිරිමි තමයි පෞරුෂයෙන් ඉහළම තැන ඉන්න පිරිමි. මේ ලෝකේ මේ ආසියාවේ ලංකාවේ පිරිමි. ඒතර මමත් මෙතන දැක්කේ අන්නේ ලංකාවේ නියම පිරිමි පෞරුෂය. එතකොට ඔය පිරිමි පෞරුෂය ඉස්මතු වෙන්න පළවෙනි දේ මොකද්ද වෙන්න ඕනේ? ඔබ බොහොම ආකර්ශනීයයි. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් දැන් කෝ බලන්න Taman ළඟ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් අත උස්සන්නකෝ. දැන් තියෙනවද? දැන් තියෙනවද අත උස්සන්න? හරි මම දැන් කරන්න කියලා කියන්නේ ගෙදර ගිහිල්ලා එක එක ඇන්ගල්ස් වලට තමන්ගේ සෙල්ෆි ටිකක් ගහන්න. තමන්ගේ සෙල්ෆි ටිකක් ගහලා තමන්ගේම සෙල්ෆි ටික දිහා බලාගෙන ඉන්න මම මොන තරම් ආකර්ශනීය පිරිමියෙක්ද මම මොන තරම් පෞරුෂය පිරුණු පිරිමියෙක්ද කියලා තමන් දිහා තමන් බලාගෙන ඉන්න. ස්මාර්ට්ෆෝන් එකක් නැත්නම් යන්න කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හිට ගන්න. ඔබට hina වෙන්න පුළුවන් ක්‍රම එක ඒවා තියෙනවා. දත් පෙන්නලා hina වෙනවා. පැත්තට hina වෙනවා. ඉඟි මරලා hina වෙනවා. අපි එක විදිහට hina වෙනවනේ නේද? සද්ද කරලා hina වෙනවා. ගෙදර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හොඳට hina වෙන්න කට ඇරලා. ලස්සනට hina වෙන්න. බලන්න මගේ මොන hinaවද ලස්සනම? මම දත් පෙන්නලා hina වුණාමද ලස්සන? මම කට වහලා hina වුණාමද ලස්සන? මොන විදියටද මගේ පර්සනැලිටි එක ඉස්මතු වෙන්නේ? මොනතරම් ආකර්ශනීය පිරිමියෙක්ද මම කියන එක තමන්ව බලන්න කණ්ණාඩිය දිහා බලාගෙන අන්න තේරෙනවා මේ බස් එකේ රියදුරු අසුනේ ඉන්න මම මොනතරම් පෞරුෂය පිරුණු පිරිමියෙක්ද කියලා. හැබැයි මේ පෞරුෂය පිරුණු පිරිමියාගේ පෞරුෂය එළියට පේන විදියට තියාගන්න එක වගකීම අපේද? කාගේද වගකීම? ඒ වගකීම ඔබ සතුයි. ඒකයි මම කිව්වේ.
මෙතනට මහ විචුරණ කොලමක් විදියට ඇවිල්ලා බැස්සනම් අර මොන මල හොන්තුවක්ද ආවේ කියලා කියනවනේ. කියන්නේ නැද්ද? ඈ? මං ආයේ කොළඹ රත්නපුර බස් එක නැගියා. ඒ අර එදා හිටිය හොන්තුව නැගලා මං බස් එකේ. අර බලහන්කෝ අර කෑල්ල. මං අහගෙන හිටියා වහුගේ ටිකේ කොන්දොස්තර මහත්තුරුගේ රියදුරු මහත්තුරුගේ කතාවල් අධ්‍යක්ෂතුමා. ඒ අර එදා කතා කරපු කෑල්ල අන්න බස් එකේ නැගලා. අර හොන්තුව බං ඔන්න නෑ. ඒතර මගේ ඔළුවේ තිබුණා මෙතෙන්ට මම ඉන්න ඕන මොන විදියටද කියලා. එහෙනම් ඔබේ ඔළුවේ තියෙන්න ඕනේ මොකද්ද? මම මොන විදියටද? මගේ බස් එකේ ලොක්කා කවුද? කවුද? මයි බස් මයි පෙට්‍රල් වගේ තමයි. මගේ බස් එකේ ලොක්කා මම. එහෙනම් ඔයාගේ කම්පැනි එකේ එක, ඔයාගේ බිස්නස් එකේ එක, ඔයාගේ වෘත්තියේ එක ලොක්කා එකේ නම් ලොක්කෙක් විදියට පේන්න අඳින එකයි පළවෙනි දේ. Are you ready? දැන් අර ගෙදර ආච්චි අම්මා අපේ අත්තම්මා සිල් ගන්නවා පොරේට. මමත් මේ රත්නපුරේ ඉපදිලා මේ අවුරුදු 50කට කිට්ටු වෙනකන් රත්නපුරේ ඉස්කෝලේ ගිහලා විශ්වවිද්‍යාල කාලේ අධ්‍යාපනය ලැබෙන කාලේ විතර එළියේ හිටියේ. මේ රත්නපුරේ අඩිය ගහලා හිටපු මිනිස්සෙක් මම. ඉතින් මගේ අත්තම්මා සිල් ගන්නවා. සිල් ගත්තාම මේ ගෙදර ආවම මල්ලි මමයි අහනවා මේ පොඩි විහිළුවකටත් එක්ක අත්තම්මා මොනද හමුදුරෝ කිව්වේ? අම්මලගේ බණද? ඔව්. උඹලට තේරෙන්නේ නැහැ. ඉතින් අත්තම්මා තව ටිකක් වයසට යනකොට අපේ ගෙදර වැඩට ඉන්න එක්කෙනාව අත්තම්මත් එක්ක යවන පුරුද්දක් තිබ්බා අපිට. මොකද මෙයා වයසයි. ඊට පස්සේ අපි ආවහම අර ගියපු නැන්දගෙන් අහනවා මේ නන්දාවති නැන්ද අත්තම්මා බණ ඇහුවද? අත්තම්මාවත් පොඩක් අවසන් හත්මුරුගේ බණ. මොනවද කිව්වේ බණ? බණ ඇහුවද? එයා බණ ඇහුවේ නෑ. මොකද කරේ? අහගෙන වගේ හිටියා කියලා අර ළඟින් ගිය කෙනා කියනවා. ගෙදර ආවට පස්සේ අපේ අත්තම්මට මතක නැහැ කියපු එක බණක්. ඒ වාගේ මම මේ ඇවිල්ලා කියන ටික පන්සලකින් බණ ඇහුවා වගේ අතාරින්න එපා. අපි මේක අධ්‍යක්ෂතුමා ප්‍රොජෙක්ට් එකක් විදියට ගෙනියමු. අපි බලමු මේක මොන විදියටද වෙනස් වෙන්නේ කියලා. ඒ නිසා පළවෙනි දේ තමයි grooming. ලස්සනට අඳින්න. ලස්සනට අඳින්න. හැම දවසක්ම අලුත් දවසක්. එකම මගියෝ ටිකද බස් එකේ යන්නේ? එකම මගියෝ ටික කියන්න උදේ වැඩට යන ගාමන්ට් එකට යන අංගිලා ටික එකම අංගිලා ටික තමයි උදේ ටර්න් එකට මට හම්බ වෙන්නේ. පැරඩයිස් එකට යනවා නම් පැරඩයිස් එකේ ගාමන්ට් එකට රත්නපුරේ ඉඳන් කුරුවිට බස් එකේ යන එකම අංගිලා ටික ඒ ටර්න් එකට අහු වෙනවම තමයි මට. ඕනි කතාවක්. හැබැයි මේ බස් එකේ ඉන්න අයියා එකම විදියට පාණ්ඩු ගහලා ඉන්නවනම් අර අංගිලා ටික කැමති නෑ. හොඳද? ඒ නිසා මතක තියාගන්න මොකක්ද? එකම මගියා බස් එකේ නැගලා අද යන කෙනාමයි හෙට යන්නේ. යාමයි අනිද්දා යන්නේ ගියත් ඔබේ විවිධත්වයක් සහ ඔබේ පිළිවෙලේ මගියාට වැදගත් වෙනවා. හරිද? තේරුණාද? දැන් ආයෙ නැගිටිමු බලන්න. කො බලන්න අපේ මේ ඩ්‍රයිවර් මහත්තයාට hina වෙන්න පුළුවන්ද කියලා. හොඳ hinaවක් දාන්නකෝ. හයියෙන් නෙවෙයි. ලස්සනට hina වෙන්න. අන්න කැමරාමෑන් මහත්තයා හොඳ ෂොට් එකක් ගන්න පුළුවන්. අපේ රත්නපුරේ ඩ්‍රයිවර් මහත්තරුන්ගේ hinaව කොහමද? වාඩි වෙලා hina වෙන්නකෝ. ලස්සන ෆොටෝස් ටිකක් ගන්න අපිට. හොඳට hina වෙන්න. හොඳට hina වෙන්න. ඕපන් ස්මයිල් එකක් දෙන්න. ඇක්ටිව් වෙන්න hina වෙන්න. ඉතින් hina වුණා කියලා නෝනා කිව්වේ නෑනේ මෙතෙන්ට ඇවිල්ලා මාත් එක්ක hina වෙන්න එපා කියලා. මෙතෙන්ට ගෑනු කෙනෙක් කියනවා කියලා නෝනා දන්නෙත් නෑ. හින්දා එහෙම කිව්වේ නෑ නේද? හොඳට hina වෙන්න බලන්න. ලස්සන hinaවක් දාන්න. අවුරුදු 20 ගානකට පස්සේ මට අහම්බෙන් මම ඇහුවා මේ ළඟදී දේශනාවකදී මීදුම බස් එකේ රියදුරු මහත්තයාද ඔබතුමා රත්නපුර කොළඹ පාරේ දිව්ව කියලා මම ඇහුවා එකපාරටම දේශනාවකට කිව්වා. එතුමා කිව්වා මේ ඔව් මැඩම් මේ මම තමයි. මම කිව්වා ඔබතුමාගේ තරුණ කාලේ වෙන්නේ නැති. මම ඉස්කෝලේ යන කාලේ වෙන්නේ නැති. අපි ළමයි විදියට හරි කැමැත්තෙන් ඔබතුමාගේ බස් එකට නැග්ගා කියලා. ඒ බස් එකේ නම මීදුම. මං අහම්බෙන් අවුරුදු 20 ගානකට පස්සේ එතුමාව දැක්කා මේ ළඟදී. අපි වෙලාවකට බස් දෙක තුනක් යනකම් ඉඳලා කොළඹ පාරේ මගේ අත්තම්මගේ ගෙදර ඉඳන් මං යනකොට බස් දෙක තුනක් යනකම් ඉඳලා ඒ බස් එකට නගිනවා. එතකොට මේ බස් එක කාලයක් තිබ්බා මේ ස්කූල් වෙලාවට යන ටර්න් එක මේ අවුරුදු 20 ගානකට කලින්. බස් එක මාර ෆුල් නගින්න බැරි තරම් සමහර තැන්වල නවත්තන්නේ. ඇයි ඒ වෙලාවට ඉස්කෝලේ ළමයි ගෑනු ළමයි පිරිමි ළමයි CDB යද්දි සීසන් එක තියාගෙන අර වීදුම බස් එකේ යනවා. මොකක්ද රීසන් එක? මම දන්නේ නැහැ එතුමා මෙතන ඉන්නවද කියලා. නමුත් මොකක්ද රීසන් එක? මම එදා ඉඳලා මේ බස් එකේ එක දිගටම දැක්කේ හැබැයි එක ඩ්‍රයිවර් මහත්තයයි දැක්කේ. ඒ ඩ්‍රයිවර් මහත්තයා well dressing. එයා මට කමිස අඳිනවා මතකයි අපිට තාම මේ මතකයේ තියෙනවා ඒ ඩ්‍රයිවර් මහත්තයා ගැන.
ටී-ෂර්ට් අඳිනවා කමිස අඳිනවා මතකයි. හැබැයි ළමෙක් පිටිපස්සේ දොරෙන් නගිනකොට ඔහුගේ කොන්දොස්තර මහත්තයාට ඒ කොන්දොස්තර මහත්තයා දැන් නැතුව ඇති හැබැයි හැමෝටම එහෙම මම දැකලා තියෙනවා බහුතරයා good morning කියනවා. ඒ මීදුම බස් එකේ පිටිපස්සේ ඉන්න කොන්දොස්තර මහත්තයා වෙනස් වෙනවා හැබැයි. එකම ඩ්‍රයිවර් මහත්තයයි නමුත් මේ රත්නපුරේ උදාහරණයක් දෙන්නේ. එකම ඩ්‍රයිවර් මහත්තයා වුණාට කොන්දොස්තර මහත්තයා වෙනස් වෙනවා. පිටිපස්සේ නගිනකොට මේ කොන්දොස්තර මහත්තයා ළමයින්ට good morning කියනවා. ඉතින් අපිට CDB බස් එකේවත් හම්බුනේ නැහැ good morning කියන කොන්දොස්තර අංකල් කෙනෙක්. අපි බහින්න යනකොට බොහොම සංයමයෙන් ඉන්න ඩ්‍රයිවර් මහත්තයා සමහර වෙලාවල් තිබුණා බස් ස්ටෑන්ඩ් එකේ බස් යනකොට හෙමින් බහින්න බොහොම ස්ට්‍රික්ට්. hina වුණාට හරි කියන්න එපා එතුමට මහානපුරුයි කිව්වා කියලා මේ වෛර බැඳ ගන්න ඉන්නේ නේද? හැබැයි ඒ ඩ්‍රයිවර් මහත්තයා හරි සැරයි. වීදුරු ඇරලා ළමයි අත හැම එළියට දානකොට ඩ්‍රයිවර් මහත්තයා ඉස්සරහා ඉඳලා කෑ ගන්නවා මේ ප්‍රයිවට් බස් එකක් සල්ලි දීලා යන්නේ සීසන් උත් නෙමෙයි. ඩ්‍රයිවර් මහත්තයා කෑ ගන්නවා ඔය සීට් එකේ අත එළියට දාගෙන ඉන්නවා අද ගන්න. මාර සද්දයි ඩ්‍රයිවර් මහත්තයාගේ කටත් හොඳද? අපි ඉස්සරහින් බහිනකොට ඩ්‍රයිවර් මහත්තයා පරිස්සමෙන් බහින්න කියනවා. හොඳට ඕන එකක් නෙමෙයි. හැබැයි hina වෙලා කියන්නේ පරිස්සමෙන් බහින්න. හැම ළමයෙකුටම hina වුණා උදේ ටර්න් එකේදී. 6:45 විතර වගේ මම කුරුවිටින් නගිනකොට හැම ළමයෙකුටම hina වුණා. අපි අනිත් බස් මගාරලා මොකද උනේ? යන්න පුරුදු වුණා අර මීදුම කියන බස් එකේ. අදටත් ඒ නම පුරුදු එකයි. මොකද්ද විශේෂය? අනිත් බස් ප්‍රයිවට් බස් නෙවෙයිද? කාගේද වෙනස? ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයිගේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය නිසා ඒ දෙන්න කමියුනිකේට් කළා හරි මොන හේතුවට හරි මේ good morning කියන එක කොන්දොස්තර මහත්තයාට පුරුදු වුණා. බහිනකොට hina වෙන එක ඩ්‍රයිවර් මහත්තයාට පුරුදු වුණා. කොහොමද සුපිරි මාකටිං? සුපිරි නේද? ළමයි එකෙන් පුරුදු වුණා. ඒකයි මං කිව්වේ ඔබ ස්පෙસિෆික් වෙන්න යුනික් වෙන්න. අපි හැමෝටම විශේෂ වුණ වෙනම ලස්සනක් තියෙනවා. අපි හැමෝම ලස්සනයි. කැත මිනිස්සු නේ? එහෙම නෑ. එක එක්කෙනාට දෙන එක එක ලස්සන. තමන්ගේ ලස්සන අපි මතු කරගන්න ඕනේ අපේ වෘත්තීය ජීවිතය ඇතුලේ. අපේ ප්‍රසන්නතාවය නිසා මිනිස්සු අපිට බැඳෙනවා. අපි ආස නැද්ද? අපිට ආකර්ෂණීය වෙනවා නම් අපේ පාරිභෝගිකයෝ අපිට ආකර්ෂණීය වෙනවා නම් අපි ආස ඒක වැරදි හැඟීමක් නෙමෙයි. ඒ මිනිස්සු අපිව දැකලා සතුටින් ඉන්නවා නම් තෘප්තිමත් වෙනවා නම් අපි බොහොම කැමතියි. එහෙම නේද? ඒ නිසා පළවෙනි දේ grooming ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. රෙඩිද? දැන් මේ එක දවසක් මම මගේ දුවව අරගෙන ගියා. මම ඉතින් නම් පිටින්ම කියනවා මොකද මට ලොග් නෝට් එකක් දාන්න නේද? නවනගරේ රත්නපුර බස් එකක හවස. මම සබරගමු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ආපු වෙලාවක දුවත් අරගෙන හවස බස් එකේ නැග්ගා. බස් එකේ නැගලා මේ ටිකට් එක දෙන්න කොන්දොස්තර මහත්තයෙක් ආවා. නවනගරේ ගොඩක් බස් තියෙනවානේ. එතකොට ටිකට් දුන්නේ නැහැ හොඳේ. ඒ බස් එක ටිකට් නැහැ. නවනගරේ බස් එක ටිකට් නැහැ මං හිතන්නේ. ටිකට් අර මැෂිමක් නැද්ද කොයිද ඒවේ. එතකොට මේ කොන්දොස්තර මහත්තයා ළඟට ඇවිල්ලා සල්ලි ගත්තා. සල්ලි ගත්තාම ඔහම මගේ දුව බැලුවා. කොන්දොස්තර මහත්තයා ගියාට පස්සේ මගේ දුව කියනවා මේ අම්මා අපරාධේ අපි මාස්ක් එකක් දාගෙන ආවා නම් හරි කොවිඩ් කාලේ වගේ. මම ඇහුවා ඇයි කියලා. එයාට ලොකු අත්දැකීමක් නැහැ බස් එකේ යන අත්දැකීමක්. මෙයා එකපාරටම කිව්වා අනේ අම්මා අර කන්ඩක්ටර් අංකල්ට නාන්න වෙලාවක් නැතුව ඇති නේද? මාස්ක් එකක් දාගෙන ආවා නම් හරි කොවිඩ් කාලේ වගේ අර කන්ඩක්ටර් අංකල්ට නාන්න වෙලාවක් නැතුව ඇති නේද කියලා දරුවා කිව්වා. අපරාධ නේද? හැබැයි මම ඊට සති දෙකකට පස්සේ රෑ 7ට එන කොළඹ බදුල්ල රෑ 7ට එන කොළඹ බදුල්ල බස් එකට ඉන්ටර්සිටි බස් එකට කොළඹ බදුල්ල ටිකට් එකක් බලංගොඩට බුක් කරලා දුවත් එක්ක නැග්ගා. කෝල් එකක් දීලා ගන්න කෙනෙකුට බුක් කරලා නැග්ගා. සීට් එක රිසර්ව් කරලා තිබුණා බොහොම අපූර්වට නූලකුත් ඇදලා වෙන් කර ඇත කියලා බෝඩ් එකකුත් තියලා තිබ්බා. දරුවයි මමයි නැග්ගා. හැබැයි රත්නපුරේට වැඩිය ගෙව්වා මං ඉතින් බලංගොඩට බොහොම කැමැත්තෙන්. වාඩි වෙන්න කියලා කිව්වා කොන්දොස්තර මහත්තයා. එතුමා ඇවිල්ලා බොහොම අපූර්වට ටිකට් එක කැඩුවා. බබා
එහා කෙරවලේ වාඩි වෙලා හිටියා. බබාට පොඩි කිඹුහුමක් ගියා මේ වෙච්ච දේ. කිඹුහුමක් ගියපු ගමන් අර කොන්දොස්තර මහත්තයා මොකද කළේ? අර උඩ AC එකේ හෙට මෙහෙට කරන එක. පොඩ්ඩක් බබා දිහා බලලා පුතාට කිඹුහුම් ගියා නේද කියලා තලතුණා කොන්දොස්තර මහත්තයෙක් AC එක ඇඩ්ජස්ට් කරලා කොන්දොස්තර මහත්තයා පිටිපස්සට ගියා. එතකොට මගේ දරුවා ඊළඟට අහනවා අම්මා එතකොට එයාගේ මුල් අත්දැකීම මේ බස් වල ගියපු. අම්මා අපි එදා ගෙදරට යන්න නවනගරයට ආවේ ලොකු බස් එකක. ඒකේ කොන්දොස්තර අංකල්ට මම ඔයාලට කිව්වේ නාන්නත් වෙලා නැහැ කියලා. ඒ වුණාට මේ බස් එක පොඩිනේ. මේක දරුවා දන්නේ නැහැ බස් එකේ වටිනාකම. එයා දැක්ක අරක ලොකු ටාටා බස් එකක්. මේක පොඩි බස් එකක් නේ. මේ බස් එක පොඩිනේ. ඒ වුණාට කොන්දොස්තර සීයා පාට හැන්සම් අම්මා කිව්වා. ඔන්න මගේ කෙල්ල කිව්ව කතාව. ඇයි? එයා හිතුවේ මොකද්ද? ලොකු බස් එකේ කොන්දොස්තර අංකල්ට තමයි ගොඩක් සල්ලි තියෙන්න ඕනේ. ඇයි? ලොකු බස් එකක්, සෙනග ගොඩාක්. මේක ඉතින් මේ පොඩි රෝස බස් එකක් ප්‍රමාණයෙන් බස් එක පොඩිනේ. එතකොට එයා හිතුවේ මේ දුප්පත් බස් එක. මේ බස් එක පොඩි වුණාට කොන්දොස්තර සීයා නම් පාට හැන්සම්. පේනව නේද? ඇත්තටම හිතන්නකෝ. වෙලාව නැහැ කියලා හිතනවද? නෑ අපිට වෙලාව තියෙනවා. අපිට වෙලාව නැහැ කියලා හිතන්න එපා. අපි අවුරුදු 100ක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා යද්ද උස්සන්නකෝ බලන්න මෙතන. මගේ සම වයසයි බහුතරයක් මෙතන ඉන්නේ. අපි කවුරුත් අවුරුදු 100ක් ජීවත් වෙන එකක් නෑ. බොහොම කලාතුරකින් කෙනෙක් ජීවත් වුණොත් ඇරෙන්න. දෙයි හාමුදුරුවනේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන මේ ජීවිත කාලයේ මට මං වෙනුවෙන් ගත කරන්න කාලයක් නැත්තම් ඒ තරම් කරුමයක් නම් වෙන මොකුත් නැහැ. මමත් කාර්ය බහුලයි. එතකොට මේ මම රැකියාවල් දෙකක් කරන මිනිස්සෙක්. මම බිරිඳක්, මවක්. ඔබට වඩා මම කාර්ය බහුලයි. සාමාන්‍යයෙන් කාන්තාව කාර්ය බහුලයි පිරිමියට වැඩිය. වැඩ ගොඩක් මට තියෙනවා. මගේ ගෙදර සර්වන් කෙනෙක් නැහැ. දවස් ගානේ මම කොළඹ යන්නේ උදේ පාන්දර 4ට 3ට නැගිටලා උයලා. ගෙදර වැඩ ටික ඔක්කොම කරලා. රැයට ඇවිල්ලා තේ ටික කරනවා. එතකොට මෙච්චර කාර්යයන් ගොඩක් කරන්න ගෑණියෙක් වුණ මට සහ ඔබේ බිරිඳට පුළුවන් නම් පිරිමියෙක් වුණ රියදුරු සහ කොන්දොස්තර මහත්තයාට බැරිද තමන්ව නඩත්තු කරගන්න? තමන්ව නඩත්තු කරගන්න පුළුවන් නේ? තමන් වෙනුවෙන් කාලය තියාගන්න. එහෙම නැත්නම් ඒකට කියන්නේ මොකද්ද? සිංහල අපි කියන විදිහට කරුමේ තමයි ඕකට කියන්නේ වෙන වචනයක් ඕකට නැහැ. අපි ස්ලයිඩ්ස් ටිකට යමුද පුතා? ඔබට ටර්න් එකට කාලසටහනක් තියෙනවා නේද? තියෙනව නේද? ටර්න් එකට කාලසටහනක් තියෙනවා. එතකොට බලන්න මම අද නීති රීති ගැන කතා කරන්නේ නැහැ. මේ දේවල් කතා කළා වෛද්‍යතුමා සහ පොලිස් නිලධාරි මහත්තයා. මම කතා කරන්නේ ඔබ ගැන. මට ඕනේ කාවද? මගේ විෂයත් එක්ක මට ඕනේ ඔබ. ඔබ සතුටින් ඉන්නේ කොහොමද කියලා. එතකොට දැන් චුට්ටක් හිතන්න බලන්න. බස් එකට දුවන්න ටර්න් එකක් තියෙනවා. මට මං වෙනුවෙන් දුවන්න ටර්න් එකක් තියෙනවා. මට මං වෙනුවෙන් ගත කරන්න කාලයක් තියෙනවා. තියෙනවද? පැය 24ක් අපිට තියෙනවා. ඔය පැය 24ම අපි වැඩ කරන්නේ නෑනේ. මම කොහොම සරලව කතා කරන්නේ. ඔය පැය 24ම අපි වැඩ කරනවද? නෑ. ඔය පැය 24ම අපි වැඩ කරන්නේ නෑ. ඔය පැය 24 තුල මට මා වෙනුවෙන් කාලයක් හදා ගැනීම අනිවාර්යයි. ඇයි? අපි මත යැපෙන මුළු රටක්ම යැපෙන්නේ කාගේ මතද? කාගේ මතද යැපෙන්නේ? මම කිව්වා. මොනතරම් ඔබ අභිමානවත්ද? එතකොට ඔබ මත යැපෙන රටක්ම පවුල නෙවෙයි. ඔබ මත යැපෙන රටක්ම ඉදී ඔබට කාලයක් තියෙන්න ඕනි ඔබ ගැන බලන්න.
මේ පැත්ත වෙලා තියෙන ලයිට් එක එක මොහොතකින් නැති වෙලා ගියොත් පළවෙනි දේ. මට මෙන්න මේක කියන්න ප්‍රසිද්ධියට උස්සන්න. රටට දැයට සේවය කිරීමේ අරමුණින් උදාර චේතනාවෙන් මම රියදුරේ උනේමි. අත උස්සන්නකො බලන්න එහෙම කියනවා. රටට දැයට සේවය කිරීමේ උදාර චේතනාවෙන් කාර්යක්ෂම සේවාවක් සැපයීම උදෙසා මම රියදුරේ උනේමි. මම නම් කතිකාචාර්ය කෙනෙක් වීමේ පළවෙනි අරමුණ රටට දැයට සේවය සැපයීම නොවේ. මම කියන්නේ පළවෙනි අරමුණ. මම ඉස්සෙල්ලාම කතිකාචාර්යවරියක් වුණේ විශ්වවිද්‍යාලයේ මට හම්බ කරගෙන ගන්න රස්සාවක් ඕන හින්දා. එකගයිද එක මම මේ ඇත්ත කතා කරන්නේ. මගේ විෂය මනෝවිද්‍යාව මට බොරු කියන්න බෑ. මම පළමුව ඉස්සෙල්ලාම මම රස්සාවට ගියේ මොකටද? මට හම්බ කරන් ගන්න රස්සාවක් ඕන හින්දා. හැබැයි රස්සාවට යනකොට ඒ අරමුණ පිටිපස්සේ තව අරමුණු අපිට තියෙනවා. මට ජීවත් වෙන්න ඕන නිසා රස්සාවට එනවා. ඒක පිටිපස්සේ තව අරමුණු තියෙනවා. මොනවද මේ පිටිපස්සේ තියෙන අරමුණු? ඒ පසුපස තමයි මගේ පවුල නඩත්තු කිරීම සහ පවුලේ සුඛ විහරණය. මා කියන එක නෙවෙයි නේ. මා පමණක් නෙවෙයි මගේ පවුල නඩත්තු කිරීම පවුලේ සුඛ විහරණය. ඒ මත අපිට රැකියාවේ වගකීම් ටික තියෙනවා. රියදුරු වෘත්තිකයෙක් විදියට අපිට අනිත් මිනිස්සු පරිස්සම් කරගෙන යන්නේක. නමුත් රස්සාවට එන්න හේතුව මොකද්ද? රස්සාවට එන්න හේතුව තමයි මාසා මගේ පවුල කියන එකනේ. අදටත් ඔබ උදේට නැත්තම් හොඳ නිදි ගන්න පුළුවන්. ගෙදරට හොඳ ආදායම් මාර්ගයක් තිබුණා රස්සාව කරන්න ඕනේ නැහැ. නිකන් සල්ලි හම්බ වෙනවනේ. අපි රස්සාවට යන අරමුණ ඒක. දැන් මෙන්න මේ ඔබ මත යැපෙන ඔබේ පවුල ඔබේ සෞඛ්‍ය පිරිහීම මත හා ඔබ ගැන නොහිතීම නිසා එක පාරට බල්බ් එක නිවුණා වගේ මොනවා හරි වුණොත් ඔබට මොකද වෙන්නේ පවුලට? හිතුවද ඕක? ඉදිරියේදී මම හිතන්නේ മന്ത്രിතුමා රක්ෂණ ක්‍රම සහ විවිධාකාර ක්‍රමවේදයන් අපේ රජය ඔස්සේ ඔබට ලැබෙවි. නමුත් ඒක වෙන කතාවක්. ආණ්ඩුවේම කණ්ඩ බලාගෙන ඉන්න ඕනේ නෑනේ. ඒකට මම එකක නෑ. මොකෝ අතපය හතර පණ නැතුව ආණ්ඩුවේ කණ්ඩ බලන් ඉන්නේ නේ. මෙච්චර කල් ගෑවේ නෑ. දැන් ආණ්ඩුවෙන් අලුත් දේවල් එන්නේ. එහෙමනම් අපි මම කියන්නේ අපි රජයක් මත හැමදේම බලාපොරොත්තු තියාගන්න අවශ්‍ය නැහැ. අපි නඩත්තු වෙන්න ඕනි කොහොමද? ඇත්තටම තේරෙන සිංහලෙන්ම කියන්නම්කෝ. නොහිතපු වෙලාවක මැරිලා ගියොත් ගෙදර ඉන්න පවුලට ළමයින්ටයි මොකද වෙන්නේ? පෙන්ෂන් එකක් තියනවද? ලක්ෂ 100ක 200ක ඩිපොසිට් එකක් දාලා තියනවද? සමහරුන්ට ඇති. බස් රථ ව්‍යාපාරයේ වගේ දෙයක් බස් 3ක් 4ක් තිබුණත් ඒ රියදුරු මහත්තයාට කාන්තාවකට ලේසියෙන් කරන්න පුළුවන්ද? ඔය ස්ටෑන්ඩ් එකේ දාන සද්ද ටික දාන්න නෝනට මෙහෙම සාරිය උස්සගෙන ඇවිල්ලා නම් ලේසි වෙන්නේ නෑ. බස් හිමියෙක් ඕක කළාට මම බලලා තියෙනවා. ඔය සද්ද ටික කැමතිද නෝනා එනවට? ඈ? ලේසි වෙයිද? නෝනෙකුට ඇවිල්ලා හැරෙන්න? ලේසි නෑ නේද? එහෙනම් මොනවද පළවෙනි දේ? පෙනුම වාගේම ඔබ වෙනුවෙන් ඔබට වෙලාවක් තියෙන්න ඕනි. කා වෙනුවෙන්ද? දරු මල්ලෝ, දෙමව්පියෝ, බිරිඳ. අපි නැති වුණොත් අසරණ කොටසක් ඉන්නවා. ඒකයි මම කිව්වේ තමන්ව නඩත්තු කිරීමට කාලයක් තියන්න. තමන්ගේ බාහිර ස්වરૂපය, තමන්ගේ සෞඛ්‍ය තත්වය, මේ සෞඛ්‍ය තත්වය ඇතුලේ තමයි තියෙන්නේ. අර හවසට ෂොට් එකක් දාන එක ඇස්සේ හොඳට කාලත් නෙමෙයි බොන්නේ. අර අපේ පොලිසිය මහත්තයා කිව්වා වගේ ડોක්ටර් කඩල පැකට් එකක් කාලා තමයි බොන්නේ. සුද්ධ බොනවා. ඇමරිකාවේ අවුරුදු දෙකමාරක් හිටිය මම හොඳට දැකලා තියෙන ඇමරිකන් කාරයෝ බොන විදිය. හැබැයි උන් බොනවට වැඩිය කනවා. අපි මොනවද කරන්නේ? කඩල යට දෙකක් කාලා භාගයක් ගහලා දාන්නේ. මම මේ දවස්වල හොඳට අධ්‍යයනය කළා. එතකොට මොකද වෙන්නේ? දන්නව නැතුව ඇතුළ කුණු වුණොත් අපි මැරුණා ඉවරයි. වලලයි බස් සංගමේ ඉඳී දවස් 7ක් අපිත් එක්ක ඒ මිනිස්සු කොඩිය ගලවගෙන ගියාට පස්සේ ගෙදර ගෑණි ළමයි නොයි මොකද කරන්නේ?
සාප කරයි. උන්වනේ අසරණ කරන්නේ. එහෙම ඉන්න ඕනි එකෙක් ඉන්නවා නම් අදාතර උගදී ඉන්න ඕනි. ළමයි හදන්න නැතුව ඉන්න ඕනි. අන්න ෂොට් එකක් ගහගෙන මං ඉන්නවා ජොලිය කියලා ඉන්න තිබුණා නේ. දැන් වගකීම් අරගෙන ඉවරයි. එහෙනම් මොකද වෙන්න ඕනේ? මතක තියාගන්න ඔය නිදාසේ ඉන්න රියදුරා ඇතුලේ වගකීම් සාගත පුද්ගලයෙක් ඉන්නවා. තමන්ගේ ජීවිතයේ වගකීම කවුද ගන්න ඕනේ? තමන් ගන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට ගන්න බෑ. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු පුතේ. next one. මම කිව්වා ඔබ කරන්නේ ජාතික වෘත්තියක්. ඊළඟට යමු. සේවා ගුණාත්මක භාවය හා පොදු සම්බන්ධතාවය. අර මම කිව්වා නේද මම බස් එකක් උදාහරණයටම දීලා කිව්වා මේ සේවයේ ගුණාත්මකතාවය හා ඊළඟට තව කියන්න ඕන දැන් හිතාවි මේ මට මේ බස් එකේ මහත්තයා මේ කමිෂන් එකක් එහෙම දීලා නෙවෙයි කිව්වේ ඊළඟට මේ බස් එක තව බස් එකක් තියෙනවා මම ඒ රියදුරු මහත්තයාගේ මේ මූණ හෙව්වා ડોක්ටර් මම එක්සැම්පල් දෙනවා ලයිව්ම ඒ රියදුරු මහත්තයාගේ මූණ මම දැක්කේ නෑ නවනගරේ බස් එකක් ටිකක් උස මහත රියදුරු මහත්තයෙක් නවනගරේ බස් එකක ටිකක් උස මහත රියදුරු මහත්මයෙක් ටිකක් තලෙලු පෙනුමක් තියෙනවා. එතකොට හරි විශ්වාසයෙන් මම මේ බස් එකට නගිනවා. එකවරක් රියදුරු මහත්තයාගේ රියදාවණය හරිම ඩිසිප්ලින්ඩ්. අපි හොඳ කතා කරන්න එපා. මම නම දන්නේ නැහැ රියදුරු මහත්තයාගේ. මම එකවරක් දැක්කා එතුමා එතන තියෙනවා මට පුරුදු තැන මගේ මම නවනගරේ ඉන්න නිසා අර කුමාර හෝටලයට ගිහිල්ලා විටක් කාලා රියදුරු මහත්තයා බස් එක ළඟට ආවා. ඇවිල්ලා එතුමා බස් එකට නැගලා මම නම පස්සේ වෙලාවක හොයලා කියන්නම් මම දන්නේ නැහැ කවුද කියලා. බස් එකට නැගලා අර මොකද ඉස්සරහ පෙට්ටිය එන්ජින් එක නේද ડોක්ටර්? ලොකු එන්ජින් පෙට්ටිය නේද? එතන තියලා වතුර බෝතලයක් අරගෙන ආපහු බැහැලා අපේ මේ රියදුරු මහත්තයා අර කොනකට ගිහිල්ලා ගහක මුල්ලට කෙල ගහලා කට හොදලා දාලා බස් එකට නැග්ගා. මේ නවනගරේ බස් එකේ රියදුරු මහත්තයා. කට හොදලා දාලා බස් එකට නැග්ගා මේ රියදුරු මහත්තයා. එතකොට මොකද්ද? good quality. මාර quality එකක්. එතකොට හොඳට හරියම පිළිවෙලට ටී-ෂර්ට් එකක් අඳලා කලිසමක් ඇඳලා හිටියා. ඒ බස් එකේ කොන්දොස්තර මහත්තයා ඓතිහාසික සිදුවීමක් මට හිටපු ගමන් රත්නපුරේ ඉඳලා නවනගරේ බස් එකේ යනකොට 40ක් දුන්නම ඉතින් රුපියල් 5 කවදාවත් මට හම්බෙන්නේ නැහැ. හරිද? අර බස් එකේ කොන්දොස්තර මහත්තයා මට රුපියල් 5 දුන්නා. මම කොන්දොස්තර මහත්තයා බොහොම ස්තුතියි කිව්වා. අර මහත්තයා එකපාරට බලලා කොහොම බැලුවා පුදුමෙන් ඈ කොන්දොස්තර මහත්තයාට ස්තුතියි කිව්ව පළවෙනි මගියා මමද දන්නේ නැහනේ. කොන්දොස්තර මහත්තයා උන් බලනකොට මං කිව්වා හැමදාම නවනගරේ බස් වල ගිහිල්ලා අද තමයි මට රුපියල් 5 ඉදිරියට හම්බුනේ. ඔබතුමාට ස්තුතියි කියලා. ඔය පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව මම එක තරුණ කොන්දොස්තර මහත්තයෙක් ඉන්න බස් එක. එතකොට මම සබරගමු විශ්වවිද්‍යාලයේ ඔය බාහිර ලෙක්චර්ස් වලට යන දවස්වල එකම වෙලාවට මම නවනගරේ බස් එකකට නගිනවා. පළවෙනි දවසේ රුපියල් 5 නැහැ. පළවෙනි දවසේ නැහැ. ඉතින් මම කමන්නේ කොන්දොස්තර පුතෙක් හිටියේ කමන්නේ. අනේ දෙවෙනි දවසේ ඒ වෙලාවටමයි මට බස් එක සෙට් වුනේ. දෙවෙනි දවසේ රුපියල් 5 නැහැ. මන්ත්‍රීතුමා මේ ඇත්තටම මම කරපු එකක්. අපි වගේ ගෑනොත් මේ අලුත් තමන්ඩුවේ උදව් කරපු ගෑනු අතර ඉන්නවා. ඒකයි මේ වෙනස අපේ රජයේ වෙනස. හොඳද? එතකොට දෙවෙනි දවසෙත් මම නැග්ගා මේ බස් එකට. එදා ඉතින් වෙන සාරියක් නේ ඇඳගෙන ගියේ. මේ බස් එකේ කොන්දොස්තර කොළුව මට රුපියල් 5 දුන්නේ නැහැ. ඉන්නවා නම් මෙතන මතක් වෙයි. තුන්වෙනි දවසේ මම මොකක්ද දන්නවද කළේ? අර සාරිය හොදන්න නැතුව ඒකම ඇඳලා. හරිද? මේ ඇත්තම කතාවක්. ඒ සාරිය හොදන්න නැතුව ඇඳලා ඒ වෙලාවටම මම ත්‍රිවිල් මල්ලි කෙනෙක් ලව්වා අර බස් එකටම ආවා. මම මොකද කළේ? රුපියල් 5ක අඩුවෙන් දුන්නා කොන්දොස්තරට. ඒ පාර මේක කියනවා මිස් 35යි. පුතා ඊයේ පෙරේදා දෙකේම මගේ රුපියල් 5ක් නෙමෙයි 10ක් ඔයා ළඟ තියෙනවා මතකද? මේ සාරිය අඳගෙන මෙතනමයි මම වාඩි වෙලා හිටියේ. මම එහෙම වැඩ කරනවා. මම වාඩි වෙලා හිටියේ මේ සාරිය අඳගෙන මෙතනමයි. ඊයේ 5යි පෙරේද 5යි වැඩිපුර 5කුත් ඔයා ළඟ තියෙනවා. අද දෙන්නේ මම 30යි කිව්වා. මේ කතාවත් කාලා මගේ දිහා බලලා පිටපස්සට ගිහින්. පේනවනේ
ඇයි? වෘත්තීයමය භාවය හා සමාජ පොදු සම්බන්ධතාවය නැති නිසා අර කොන්දොස්තර මහත්තයාට ස්තුතියි කිව්වා මම මේ කොන්දොස්තර කොළුවාව විහිළුවටත් ගත්තා අදත් ඇවිල්ලා මෙතන කියලා hina වෙනවා. මොකද උනේ? මොකක්ද නැති උනේ? වෘත්තීයමය භාවය නේද නැත්තේ එතන. ඔය රුපියල් 5න් මට හැදෙන්නත් බෑ, ඔහුට හැදෙන්නත් බෑ වෙන්න පුළුවන්. නමුත් ක්වොලිටි එකක් කියලා එකක් මිනිහෙක්ගේ තියෙන්න එපාය. ක්වොලිටි එකක් තියෙනවනේ. නේද? මම කියන්නේ මෙහෙමයි. ඉල්ලලා ගන්න එක වෙන කතාවක්. ඉල්ලලා ගන්න එක වෙන කතාවක්. මංකොල්ල කන එකයි හොරකම් කරන එකයි මහා 2.50 වැඩක් නේ. ඒක වෙන එකක්. මිස් මම වගේ රුපියල් 5 තියාගන්න මම. අන්න ජන විනාරි පුතේ 5 තියාගන්න. මම බැලලා යනවා. මංකොල්ල කන එකයි හොරකම් කරන එකයි. ඒක නිකන් පට්ට චීප් වැඩක්. තේරුණානේ? ඔන්න මගේ විශ්වවිද්‍යාල දේශන භාෂාව වෙනස් කරගත්තා මන්ත්‍රීතුමා. අපි බොහොම සරල වෙන්න එපා. ඉතින් ඒ නිසා ඉල්ලලා ගන්න එක වෙන කතාවක්. තමන්ගේ වෘත්තීයමය භාවය හැල්ලු කර ගැනීම තරම් තමන්ව පහතට හෙලා ගැනීමක් තව නෑ. එහෙනම් මොකද වෙන්න ඕනේ? අපි බොහොම ප්‍රවුඩ් වෘත්තීයක කොටසක් නේ. අපි බොහොම ප්‍රවුඩ් වෘත්තියක් නේ කරන්නේ. අපි වගේ නේද? අපේ වෘත්තියේ මේක තනක් තමයි නැව අරගෙන යන කැප්ටන්. ප්ලේන් එක අරගෙන යන පයිලට්. ඒගොල්ලෝ කරන්නේ අපි කරන වැඩේ නෙවෙයිද? පයිලට් කරන්නේ අපි ඔබතුමා කරන වැඩේ නෙවෙයිද? ඒකමයි. එයා හොස්ටස්ලා කරන්නේ කොන්දොස්තර මහත්තයා කරන වැඩේ නෙවෙයිද? ඒකමයි. වෙනස මොකද්ද? වෙනස මොකද්ද? ඒගොල්ලෝ මේන්ටේන් කරන ක්වොලිටි එක නැත්නම් ඒගොල්ලෝ ඉන්න සිස්ටම් එක ඒගොල්ලෝගේ ක්‍රමය වෙනස්. අපේ ක්‍රමය ඊට වඩා වෙනස්. අපිට බැරිද අර ක්‍රමයට යන්න පුළුවන්. අපිට යන්න පුළුවන්. දැන් පෞද්ගලිකව මට පුරුද්දක් තියෙනවා. මම බස් එකේ නගින්නේ පිටිපස්ස දොරෙන් බහින්න ඉස්සරහ දොරෙන්. හැබැයි ඒක මගේ විනයම ඉන්න හැදුන එකක් එහෙම නෙවෙයි හොඳේ. අපේ බස් රථවල රියදුරු මහත්තුරුන්ගේ ෂුවර් නැති හින්දා තමයි මම ඉස්සරහින් බහින්නේ. නැතුව මේ බස් එකේ නීතිය පස්සෙන් නැගලා ඉස්සරහින් බහින්න ඕන නිසා නෙවෙයි අය. මටත් හිතන වෙලාවල් තියෙනවා පිටිපස්සේ කියනවා පිටිපස්සෙන් බහින්න. හැබැයි මට ෂුවර් නැති හින්දා මොකද බහින්න කලින් කොන්දොස්තර මහත්තයා කෑ ගහනවා. අරේ යම් ඉතින් අරයක් දෙන්න එයා දන්නේ. ඒ නිසා තමයි මම ඉස්සරහින් බහින්නේ. හැබැයි අපිට බැරිද බස් රථ කොන්දොස්තර මහතුන් සහ රියදුරු මහතුන් විදියට විනයක් හදන්න මගේ බස් එකට මිනිස්සු මම නග්ග ගන්න පිටිපස්සෙන් විතරයි මම බස් වන්න ඉස්සරහින් විතරයි කියන්නේ. බැරිද ඔක කරන්න? බෑ කියලා නතුස්සන්. ඒක යන මගින් වෙන්නේ නැහැ මිස්සේ. ඒක වෙන්නේ නැහැ. පිටවද්දට විතරයි ඉස්සරහින් බලලා පස්සෙත් බලලා. කිව්වට ආන්නේ නැහැ. අපි ඒක මුලින්ම හදා ගන්න ඕනේ. හැමදේම බෑ කිව්වනම් ඉතින් දැන් බෑ කියපු රටකුත් අපි මේ පෙරලගෙන යන්නේ නේද? ඈ? ඔව්. සාමාන්‍ය මිනිස්සුන්ගේ දැනගෙන ඉස්සරහ ඉතිගෙන ඉස්සරහ. ඔව්. ඔව්. අපි රිද්මත කියන ගොඩක් දුරකම. සිගරට් එක ගිහිල්ලා අර ගෑනුනේ ඉස්සරහ ලස්සනයි නම් සිගරට් එක ගහනවා කිම්ම බ්‍රේක් පාර මම ඉස්සරහට හුම් ගන්නවා. ඉස්සර බ්‍රේක් පාර අර ඉස්සරහට ගන්නවා. අච්චර තමයි. බොරුවම නෙමෙයි. ගෑල්ලම දැක්කෝ සිගරට් ගියත් නතර කරනවා ඉස්සරහට දුරට. සිගරට් එක ගහනවා බ්‍රේක්. නෑ අපිට බැරිද විනයක් හදාගන්න ඉස්සරහට ඔය දේවල් එයි. අපිට බෑ බෑ කියලා ඉන්න හම්බ වෙනවද? ඕනි සෙල්ලම් මේ පොළව උඩ දාන්න අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඕනේ සෙල්ලම් ඉස්සරහට මේ පොළව උඩ දාන්න නම් හම්බ වෙන්නේ නෑ. මේ කියන්නේ මිනිස්සු පීඩාවටපත් කරන්නේ නෑ කවුරුත්. එහෙම නේ මන්ත්‍රීතුමා. නමුත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. අපිට බැරිද විනයක් හදාගන්න මේ රත්නපුරෙන් අන්න වැඩ නම් කරන්න වැඩ. සභාපතිතුමා මෙතන ඉන්නවා. අපි රත්නපුරේ අපි පටන් ගත්තේ මේ සංකල්පය. අපි තමයි මේ සංකල්පය පටන් ගත්තේ. මම සභාපතිතුමාට කිව්වා අපිට ඒ වගේ අලුත් කන්සෙප්ට්ස් ටිකක් පටන් ගන්න පුළුවන් නම් එක්සත් ජාතීන්ගේ සංගමේ තිරසර සංවර්ධන අරමුණු සම්බන්ධ දකුණු ආසියානු ප්‍රවාහන ය සම්බන්ධ වෙන සම්මානය අපි කියනවා සබරගමුවට කියලා. ඒකට ෆයිට් කරන්න පුළුවන්. අපි සබරගමුවෙන් අපි රත්නපුරෙන් පටන් ගන්නවා නම් මොකද?
අපේ බස් වලට අපි නගන්නේ පිටිපස්සේ විතරයි. ඉස්සරහින් නගින්න නම් ඩ්‍රයිවර් මහත්තයාට පුළුවන් මේ මහා කලබල ඇම්බියුලන්ස් එකක් නෙවෙයි ඔබ බස් එකක් නේ. ඇම්බියුලන්ස් දෙලවන්නේ. නෑ එලවන්නේ බස්. ඇම්බියුලන්ස් නෙවෙයි. ඉස්සරහින් ඩ්‍රයිවර් මහත්තයාට පුළුවන් නගින්න එපා කියන්නේ. පිටිපස්සේ ඉන්න කොන්දොස්තර මහත්තයාට පුළුවන් නගින්න ඉස්සරහින් කියන්නේ. හේතුවක් ඇතුවද නැතුවද පිටිපස්සේ නගින්නයි ඉස්සරහින් බහින්නයි හදලා තියෙන්නේ. ඕක මේ කට කනවට හදපු එකක් නෙවෙයි පිස්සුවටද හදලා තියෙන්නේ ඕක. හරි එහෙම ක්‍රමයක් ලෝකෙම තියෙනවා. මුළු ලෝකෙම එහෙමයි. පිටිපස්සෙන් බහින්න බෑ. නැග්ගට පස්සේ පිටිපස්සේ දොරවල් ඇරෙන්නෙත් නෑ නේද ડોක්ටර්? අනිත් රටවල් වල පිටිපස්සෙන් නැග්ගුවට පස්සේ පිටිපස්සේ ඩෝස් ඔක්කොම ලොක්. පිටිපස්සෙන් බහින්න බෑ වෙන රටවල් වල. කාඩ් එක ගහලා නගින්න ඕනේ. ඒ කොන්දොස්තර මහත්තුරු ඇත්තෙත් නෑ. කාඩ් එක ගහලා අපි නගින්නේ පිටිපස්සේ දොරෙන්. ඒ දොර ලොක් වෙනවා නැග්ගට පස්සේ ඉස්සරහ දොර විතරයි ඇරෙන්නේ. ඉතින් ඇයි මේ අපේ රටේ මිනිස්සුන්ට විතරක් ඔක හදන්න බැරි? අපි හදන්න ඕනේ. මගියා කියන්නේ දැන් අහන්නකෝ. මගියා යන්නේ කාගේ බස් එකේද? අපේ බස් එකේනේ. මට තියෙනවා නම් ෆැක්ටරියක් මගේ ෆැක්ටරි වැඩ කරන සේවකයෝ ටික පාලනය කරගන්න එක මගේ වැඩක් නේ. අපේ മന്ത്രിතුමාට දෙන අමාත්‍යාංශවල හොරු ඉන්නවා නම් හොරුන්ගේ හොරකම් නවත්තන ක්‍රමවේදය ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ කවුද മന്ത്രിතුමා? එතුමා තමයි පාලනය කරගන්න ඕනේ. යා ලීඩර්. ඔබ නායකයෙක් කියන එක දැන් පිළිගන්නවද? මේ රටේ ඉන්න ප්‍රධාන ප්‍රජානායකයෙක් ඔබ. ඇයි ඔබ ප්‍රජානායකයෙක් කියන්නේ? ඔබ මෙන්න මේ සමාජ පොදු සම්බන්ධතාවය ඇතුලේ තියෙනවා. මේ ඔෆිස් ඇතුළට විශ්වවිද්‍යාලවල ඇතුළට වෙලා ඉන්න අපිට වඩා සමාජ අධ්‍යක්ෂකම් ඔබට නැද්ද? අවංකවම කියන්නේ අපි මොනවද දන්නේ? සාහිතික ගොඩක් තියෙනවා. ගොඩ ගාගෙන අල්මාරියක්. හැබැයි අපි මුකුත් දන්නේ නැහැ. මේ රටේ පෞල් පන්සල් කැඩෙන විදිය මොන විදියටද කැඩෙන්නේ? මනෝවිද්‍යාව ගැන මට වැඩිය හොඳට ඔබ දන්නේ නැද්ද? බස් එක ආසේ හොර ජෝඩු කීයක් යනවාද කියලා ඔබ දන්නේ නැද්ද? ගෑනු ළමයි පිරිමි ළමයි බස් වල ලව් කරන්නේව දන්නේ නැද්ද? ගංජා පොට් තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැද්ද? කාලක් 100ක් දුන්නම ගහන්න පුළුවන් කොහෙන්ද බස් එකේ යන සේතුන් අයියා බැහැලා ගිහින් කාලසාක්කුවේ දාගෙන ඉන්නේ කොහෙන්ද කියලා ඔබ දන්නේ නැද්ද? අපිට වඩා හොඳ සමාජ දැනුමක් ඔබට තියෙනවා. එහෙනම් මෙන්න මේ ලීඩර්ෂිප් එක ඔබ ගන්න ඕනේ. මොකද්ද? ඔළුවේ තියෙන්න ඕනේ මේ වෘත්තීය ගරුත්වයත් එක්ක මොකද්ද? මම මේ සමාජයේ කවුද? නායකයෙක් කියන එක. නායකත්වය කියන එක මේ මල්වට්ටියක තියලා කවුරුවත් ගෙනලා දෙන්නේ නැහැ. කවුරුත් ගෙනලා දෙනවද? ඒක ගෙනලා දෙනවද කවුරු? නෑ. තමන්ගෙන් කනගම් තමන්ගේ පවුලයි තමන්ගේ ළමයි ටිකයි තමන්ට ඕන විදිහට පොඩ්ඩක් ගෙදර තියාගන්න බැරි නම් තාත්තෙක් විදිහට තාත්තා දුර්වලයි. ළමයි ඇවිල්ලා තාත්තට සද්ද දානවා නම් තාත්තගේ දුර්වලතාවය. ළමයි තාත්තගෙන් කාලා ඉන්න කාලේ. ඔබේ බස් එකේ නම් මහ ජනතාව යන්නේ ඒ මගීන් ටික මගීන්ට කරදරයක් නොකර පාලනය කර ගැනීම සහ හරි දේවල් වලට මගියා යොමු කර ගැනීමේ හැකියාව කාටද තියෙන්නේ? බිමයින් අපිට නෙවෙයි ඔබට. ඒක තමයි ලීඩර්ෂිප් එක කියන්නේ. ඒක තමයි රියල් නායකයා කියන්නේ. ඒ නායකත්වේ නැත්තම් මේ වෘත්තියට ගැලපීම තියනවද නැද්ද? අපි ඒ කියන්නේ මේ මිනිස්සුගේ පරිස්සමටනේ. අපි ඒ දේවල් කියන්නේ මේ මිනිස්සු වෙනවෙන්නේ. එතකොට නායකත්වයේ සුදුසු ගුණාංග කියන්නේ මොකද්ද? බස් රටේ ඉන්න මිනිස්සු ටික අපිට අනුගත කර ගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. ඒ සඳහා උපක්‍රමශීලී වෙන්න ඕනේ. අපි මිනිස්සු නම් අපිට උපක්‍රම තියෙන්න එපා. ඒ සඳහා අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. තේරුණා නේද? ඊළඟ ස්ලයිඩ් එකට යන්න අපි. ටයිම් මැනේජ්මන්ට් ගැන මම කතා කළා. බස් එකට ටර්න් එකක් වගේම ඔබට ටර්න් එකක් තියෙන්න ඕන කියන එක අපි කතා කළා. next. දැන් අර මට ඇහිලා තියෙනවා ඔන්න ඔය කතාව. මගියාව ආදායම් මාර්ගයක් නෙවෙයි Tamanගෙන් යැපෙන මිතුරෙක් විදියට හිතන්න කියලා කියන්නේ. සමහරවිට 35 ගෑලි 40 ගෑලි විම ඉන්නවනේ. ඉස්සරහා දාගෙන යන්න දෙන්නේ 40 කෑල්ල. 40 කෑල්ලක් තියෙනවා. ඉතින් කෑලි විදියට පාර්ට්ස් විදියට කොටස් විදියට අපි සමහර වෙලාවට දකිනවා. ඇත්ත. ඔබේ ආදායම සහ ඔබේ ජීවන වෘත්තිය මොකද්ද?
මගේ මිනිස්සු ආවේ නැත්තම් ආදායමක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. එහෙනම් ඔබේ වෘත්තිය මොකද්ද? මගින් ගෙන යන එක තමයි ඔබේ වෘත්තිය. නමුත් මොකද්ද මේ මගියට යන්න පුළුවන්ද ඔබ නැත්තම්? බෑ. ඔබෙන් යැපෙන්නේ මගියා ගමනාන්තය දක්වා යැපෙන්නේ කාගෙන්ද? ඔබ මත යැපෙන්නේ. මගියා ආරක්ෂාව ඉල්ලන්නේ කාගෙන්ද? ඔබෙන්. හදිස්සියේ බස් එකේ ඉන්න මගියෙක් ලෙඩ වුණොත් හොස්පිටල් එකට ගෙනියන්නේ කවුද? හදිස්සියේ බස් එකේ ඉන්න නෝනා කෙනෙක්ගේ චේන් එකක් කැඩුවොත් පොලිසියට බස් එක හරවන්නේ ඉන්නේ කවුද? ළමයෙක් ලෙඩ වුණොත් කවුද බලන්නේ? ඔබ. පාරේ වෙන ගැටලුවක් තිබ්බොත් එතන ඉන්න ලෙඩෙක් දාගෙන හොස්පිටල් එකට යන්න පුළුවන් කාටද? ඔබට. එතකොට මගියා තමන්ගේ මුළු ජීවිතේම බාර දීලා ඉන්නේ ඔබට නම් මගියා කියන්නේ කවුද? ඔබෙන් යැපෙන මිතුරෙක් කියන එක ඔළුවේ තියාගන්න සිද්ධ වෙනවා. එතකොට ඊළඟට අපි බලන සමහර තැන්වලදී මම කිව්වා මම හිතන්නේ සභාපතිතුමා අපේ മന്ത്രിතුමා අපිට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් කාර්යයක් කරන්න අපේ රියදුරන්ගේ සහ කොන්දොස්තර මහත්තුරුන්ගේ සෞඛ්‍ය පිළිබඳව යම් බ්ලඩ් රිපෝට්ස් ටික අන්නේ ටික සම්බන්ධයෙන් සෞඛ්‍ය සායනයක් දැනට පවත්වාගෙන යනවා අපි. ඔව් බොහොම සතුටින් ඔන්න කියන ඕන අමතක කරන්න එපා. එදා දවසේ නිවාඩු දාන්න බෑ 3500ක් නැති වෙනවා කියන එක නෙවෙයි 3500 ඉතුරු කරගෙන බස් එකේ දිවවා වගේ නෙවෙයි ලයිට් එක එකපාර නිවිලා ගියොත් අනාථ වෙන ප්‍රමාණය බොහොම වැඩි. එහෙනම් මොකද කරන්න වෙන්නේ? අන්න සැලසුම් කරලා තියනවලු අපේ සභාපතිතුමා වෛද්‍ය සායනය ඇස් දෙක පෙන්න ගන්න සීනි ටික බලා ගන්න කලින් දවසේ අර පොලිසිය මහත්තයා කිව්වා වගේ ෂොට් එකක් එහෙම දාන්න නැතුව ඉඳලා සීනි ටික බලා ගන්න කොලෙස්ටරෝල් ටික බලා ගන්න. ඇයි බස් රථ රියදුරන් විතරක් නෙවෙයි බොහොම සුභෝගභෝගීව ජීවත් වෙන මිනිස්සුත් රියදුරු අසුන්වලම ජීවිතය ඉවර කරගන්න වෙලාවල් ලෝකයේ නැතුවා නොවේ. නිසා මතක තියාගන්න ඔබ මත යැපෙන පිරිසක් බස් එක එළෙන්නේ නැතුව ගෙදර හිටියා කියන්නකෝ. ඔබ මත යැපෙන පිරිසක් ඔබේ ගෙදර ඉන්නවා. ඒ අය වෙනුවෙන් ඔබ සෞඛ්‍ය සායනයේ සඳහා යොමු වීම අනිවාර්ය බව මතක තබා ගන්න. ඊළඟ එක බස් එකක් ඇතුලේ කවුද ඉන්නේ? ලීඩර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. කොන්දොස්තර මහත්තයයි ඩ්‍රයිවර් මහත්තයයි. මගේම පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. දැන් නවනගරේ බස් වල ඉන්න මහතුරු ඉන්නවා නම් තරහ වෙයි මමත් එක්ක. මම එකයි අනික නැද්ද දන්නේ. හවස දවසක් මම අන්තිම නවනගරේ බස් එකට නැග්ගා. මීට අවුරුදු 2කට විතර කලින් මම හිතන්නේ 4:00 නවනගරේ අන්තිම බස් එක. විශ්වවිද්‍යාල සබරගමු විශ්වවිද්‍යාලේ ඉඳලා ඇවිල්ලා 4:00 බස් එකට නැග්ගා අවුරුදු 2කට විතර වගේ කලින්. නැගලා ඩ්‍රයිවර් මහත්තයාගේ සීට් එක පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ පාපුවරුව පැත්තේ දෙවනි සීට් එකේ මම වාඩි වුණා. එදත් මමයි මගේ දුවයි හිටියා. එකපාරට ඩ්‍රයිවර් මහත්තයා නැග්ගා සීට් එකට නැග්ගා. නගිනකොටම තව දෙන්නේ කොන්දොස්තර මහත්තයා හෝ තව කෙනෙක් වෙන්නේ නැති. දඩි බිඩි ගාලා මම දැන් ඉස්සරහට කිට්ටු වෙන්නේ හිටියේ. ඉස්සරහ පාපුවරුවෙන් නැග්ගා. නැග්ග ගමන් අර ඩෑෂ්බෝඩ් එකේ උඩ තිබ්බා මෙගා බෝතලයක වතුර. මෙහෙම ගල්ලා ගහුවා මූඩිය ඇරලා. මමයි දුවයි වාඩි වෙලා ඉන්නවා දෙවෙනි සීට් එකේ පාපුවරුව පැත්තේ. බෝතලේ ඇරියා පිස්සෙක් වගේ මෙහෙම ගල්ලා ගැහුවා. ගහපු ගම ඉස්සරහිට මගේ උදේ වැඩට යන්න ගියා නම් ඉවරයි සාරිය එහෙමම ඒක අතට ගන්නකොටම රියදුරු අසුනේ හිටිය මහත්තයා ඒ මචං එපා කිව්වා. ඒ කියන්නේ මොනවා හරි කරන්න ආව බව දන්නවා. දැනගෙන තමයි ඒ මචං එපා කිව්වා. කියන කොටත් අර නැග්ග අනිත් තරුණයා මෙහෙම කළා ගහලා ඉවරයි. මම නම එකම කියනවා ඉතින් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කළා ගහලා ඉවරයි. ඇත්තටම මට කේන්ති ගියා. කොටිම කියනවා නම් මට මතක් වුණේ ඒකගේ අම්මව තමයි. මාත් මේ ලංකාවේ හැදුන සිංහල ගෑණියෙක් නෙවෙයි මම කොළඹ හතේ නෙවෙයි මේ රත්නපුරේ. මට මතක් වුණේ ඒකගේ අම්මව තමයි. එතකොට ඒ වෙලාවේ මම මොකද්ද කිව්වේ? පිස්සුද ඔයි කියලා ඇහුවා. එක තප්පරයට ෆෝන් එක අරගෙන මට මතක් වුණා මම ගෙදර ඉඳලා ඉරිදට පාරට ඇවිල්ලා එළවලු ගන්න
එළවලු කඩේ මුදලාලි මල්ලිට බස් එකක් තියනවා කියලා. අර කුමාර හෝටලේ අයිතිකාරයා දැන් නවනගරේ. මං ටක් ගාලා මොනවද කළේ? වෙජිටබල් මල්ලි කියලා ගහලා තියෙන නම්බර් එක ඩයල් කළා. ඩයල් කළා මං කිව්වා දැන් අර බස් එකේ ගහලා තියෙනවා නම්බරේ ඔක්කොම බස් එකේ. මල්ලි මම මෙන්න මේ බස් එකේ ඉන්නේ. ඔයාලට බස් එකක් තියෙනවා නේද? කවුද මේකේ අයිතිකාරයා? ඇයි මැඩම් මේ? මම මේකේ මේ ඉන්න කොන්දොස්තරද දන්නේ මෙන්න මූ වතුර ගැහුවා මාවයි බබාවයි මෙහෙම නෑ වුණා. තුච්ච යකෙක් තමයි මේකේ හිටියේ කියලා මං කිව්වා. අනිත් පැත්තෙන් එළවලු කඩේ මල්ලි කියනවා සම වෙන්න මැඩම් බස් එක මගේ. හරිද? මම කිව්වා මෙන්න මූ බෙල්ලෙන් අල්ලගෙන එහෙමයි කිව්වේ මෙන්න මූ බෙල්ලෙන් අල්ලගෙන උගේ අම්මට පණවිඩය යවපන් මූව හදන්න. වෙන මිනිස්සෙක් වුණා නම් මොකද්ද වෙන්නේ කියලා ෆෝන් එකෙන් තියනම කට් කළා. සල්ලිත් අහක බලාගෙන නැග්ගේ කාටම දීලා එතනින් ගියලමින් ගිහලා බැහැලා මම ගියා. මන් දන්නේ මෙතන ඉන්නවද කියලා. ඉන්නවනම් ඔන්න තොප්පිය දාගන්න පුළුවන්. කළපු මොකද්ද? අර 2.50 වැඩේට. උදේට වැඩට යන මිනිස්සෙක් වුණා නම් බස් එකේ හිටියේ මොකද වෙන්නේ? ඈ? අර ගෙන්න මිනිස්සයා සාරිය සම්පූර්ණයෙන් තෙමිලා එතනම වැඩට ගිහිල්ලා ඉවරයි. මොකද්ද උනේ? බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා එපා මචං කියද්දී මෙයා මේ වැඩේ කළේ. මොන පිස්සුවකට මේ මිනිස්සයා කළාද දන්නේ? රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා අතර මොකද්ද නැති උනේ? අන්තර්පුද්ගල සම්බන්ධතාවය තිබුණේ නෑ. මේකට මොලේ නැත්තම් අඩුතරමින් ඩ්‍රයිවර් කියපු එක හරියන්න තිබුණා. බස් එකේ යන රියදුරු මහත්තයාට කොන්දොස්තර මහත්තයව තේරුණාට කොන්දොස්තර මහත්තයාට අවබෝධයක් තිබුණේ නෑ. ඇයි රියදුරු මහත්තයා මට මෙහෙම 2.50 වැඩක් කරන්න එපා කිව්වේ කියලා. එතකොට මොකද්ද වෙන්න ඕන? බස් එක ඇතුලේ ඉන්නේ ගෙදර ඉන්න නෝනා හැමදාම පරිප්පු මාළු පොල් කිරි දාලා උයනවා. හැමදාම පරිප්පු උයනවා. එතකොට බබාලටයි තාත්තටයි කන්න ඕන පොඩක් තෙල් දාලා මිරිස් කරලක් දාලා. එතකොට මොකද වෙන්නේ? මහත්තයා කියනවා හැමදාම පොල් කිරි දාලා පරිප්පු කාලා දැන් ඇති වගේ කියලා. ලොකු කොල්ලත් එතෙන්ට ඇවිල්ලා කියන ඇත්ත නේද අප්පච්චි? තෙල් ටිකක්වත් දැම්මොත් මේක නිකන් හොඳයි වගේ. අම්මට තේරෙන්න ඕනේ නැද්ද මේ හැමදාම මේ පරිප්පුව කාලා පුතාටයි තාත්තටයි ඇති වෙලා කියලා? තේරෙනවනේ. අම්මා මොකද කරන්නේ? අම්මා මොකද කරන්නේ? ඉන්න ඊළඟ දවසේ අම්මටක් ගාලා තෙල් ටිකක් දාලා කැටයන් ටිකක් දාලා හදලා ගන්නවා. තේරෙනවනේ. නෝනා මහත්තයා අන්න දැක්කද අම්මට තේරුණා තාත්තයි පුතයි කියපු දේ. නෝනා මහත්තයා කියන්නේ නැද්ද නෝනලා? නෝනා මහත්තයා මල්වාන පැත්තෙන් යනකොට කියනවා දැන් ඔය අලුත් භාෂාව අපි නොකියුවට අයියානේ කියන්නේ නේද? අයියා රඹුටන් තියෙනවා. නෝනාත් එක්ක ගමනක් යනවා කියන්නේ අයියා රඹුටන් තියෙනවා. ඔව් අයියා යනවා ඉතින් ඔබ යනවා. තව ටිකක් දුර යනකොට අයියේ කපාට දැමිලි පාට රතු පාට තුනෙම රඹුටන් තියෙනවා. ඔව් ඉතින් යනවා. තව ටිකක් දුර යනකොට අනේ රඹුටන් ගෙඩි 50ක්ම රුපියල් 100යි කියලා ගහලා තියෙනවා. මොකද්ද මේ නෝනා කියන්නේ? ඈ? නෝනට රඹුටන් ගන්න ඕනේ. නවත්තලා රඹුටන් ගෙඩියක් අරන් දුන්නේ නැත්නම් රැට ගෙදරාම නෝනා පොඩ්ඩක් අඩි 7 පැවිදිනවා. නයිටි දෙකයි තියෙන්නේ ඒ දෙකක් තිරිලා මේ මිනිහමට තාම අලුත් නයිටියක් ගෙනල්ලා දුන්නේ නැහැ කියලා. රැත් දවසම මස්ත බාල්දුයි. මොකද්ද පළිය? රඹුටන් ගෙඩිය. හැබැයි තියෙන්නේ නයිටි දෙකයි ඒකක් තිරිලා ඔන්න කතාව. ඊට පස්සේ ඉතින් ආයි මහත්තයාට රැට කැමත් නැහැ. අර නෝනා කියනකොට මහත්තයා තේරුම් ගත්තා නම් මේ මනුස්සයාට මේ රඹුටන් ගෙඩි දෙකක් කන්න ඕන වෙලා කියලා නවත්තලා රුපියල් 100ක් දීලා රඹුටන් අරන් දුන්නා නම් ওই ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද තියෙන්න ඕනේ පවුලක් ඇතුළේ? අන්තර්පුද්ගල සම්බන්ධතාවය. ඒ වගේ තමයි බස් රථයක් ඇතුලේ රියදුරු සහ කොන්දොස්තර කියන දෙන්නා කසාද බැඳපු ජෝඩුවකටත් වඩා දෙන්න අතර මානසික සම්බන්ධතාවය තියෙන්න ඕනේ. ඩ්‍රයිවර් අයියා මේ කියන්න හදන්නේ මේක තමයි කියන එක කොන්දොස්තර මල්ලිට තේරෙන්න ඕනේ. ඩ්‍රයිවර් මහත්තයා පිටිපස්සෙන් නක් ගන්න කියද්දි කොන්දොස්තර මහත්තයා ඉස්සරහින් උත් නක් ගනව නම් මොකද වෙන්නේ? අන්න අන්තර්පුද්ගල සම්බන්ධතාවය බිඳ වැටෙනවා. මොකද වෙන්නේ? ඵලදායී සේවයක් අපිට දෙන්න පුළුවන්ද? නෑ. මානසිකව අපි තෘප්තිමත්ද? අපි කොච්චර කිව්වත් මේ කටි ටිකක් දෙන්නේ නෑ. තෘප්තිමත්ද අපි? නෑ. එහෙනම් මොකද්ද?
ඩ්‍රයිවර් මහත්තයා හයියෙන් යනවා නම් අයියට පොඩ්ඩක් තට්ටුවක් කරලා ස්ලෝ කරන්න කියන්න පුළුවන්කම අර කොන්දොස්තර මල්ලිට තියෙන්න ඕනේ. මල්ලි හයියෙන් බස් එකේ ඉන්න අයට සද්ද දානවා නම් මල්ලි පිටිපස්ස වෙන මීටින් එකක්ද? හා? පිටිපස්ස වෙන රැස්වීමක්ද? පිටිපස්සේ ඉන්න සෙට් එක නැගිලා ඉස්සරහට එන්න. නැගිරි නැත්තම් යන්න එළියට. ඇහින්නේ අනිත් අයට. අහගෙන ඉන්න අසීරුයි නම් එළියට ගියාට කිසිම ගැටලුවක් නැහැ. කතා කරන දේවල් අහගෙන ඉන්න අමාරුයි නම් එළියට ගියාට කිසිම ගැටලුවක් නැහැ. අපි කවුරුත් බලෙන් තියන් ඉන්නේ නැහැ නේ සභාපතිතුමා නේද? ඒව බලෙන් තියාගෙන දේශන දෙන්නවත් මිනිස්සු හදන්නවත් අපි කාටවත් උණ කමක් නැහැ. ඒ නිසා කරුණාකර එළියට ගිහිල්ලා නිදහසේ ඔබතුමාලගේ සම්මේලනේ එළිය තියාගන්න. ඒක ගැන අපේ කිසිම විරෝධයක් නැහැ. එළියට ගිහිල්ලා තමන්ගේ සංගමේ එළිය පවත්වා ගන්නකෝ. එතකොට අපිට කරදරේකුත් නැහැ ඔබතුමාලට වදේකුත් නැහැ. හරි. පිටිපස්ස කරදරයි කියලා හිතන මාතුරු ඉන්නවා නම් ඉස්සරහට වෙලා වාඩි වෙන්න ඉඩ තියෙනවා. ඇහෙන්නේ නැහැ නම් තගලවෙල ඉස්සරහින් වාඩි වෙන්න. මෙන්න මේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය තියාගන්න එක බස් රථයක් ඇතුලේ හරිම වැදගත්. ගෙදර නෝනායි මහත්තයයි අතර තියෙනවටත් වැඩි අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් බස් රථයේ රියදුරු මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා අතර තියෙන්න ඕනේ. ඇයි ඒ? ඇයි? අපි මත පැටවුණු මහා ලොකු බරක් සහ ලොකු ප්‍රමාණයක් අපි මත විශ්වාසය තියාගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ ජීවිත ටික අතර අරගෙන යන විශ්වාසයත් එක්ක රියදුරු මහත්තයා කොන්දොස්තර මහත්තයා තුල අතර පවුලේ නෝනායි මහත්තයයි අතර තියෙනවට වඩා සම්බන්ධතාවයක් තියෙන්න ඕනි. අර මං ඒක තමයි කිව්වේ අර මෙච්චර කාල තිබුණ කොන්දොස්තර මහත්තුරුන්ගේ ඩ්‍රයිවර් මහත්තුරුන්ගේ ක්වොලිටි එක අපි දැන් පෙන්වන්න නැතුව ඉමු. කැලේ මාරු වුණාම පුලි මාරු වෙන්නේ නැහැ කිව්වා වගේ ඒ වාගේම අන්තට්ටු දෙක තියාගෙන ඉන්න එපා ඉතින්. අන් දෙක දැන් ඕන් නැත්තම් මොකද අන් දෙකට කප් එකක් ගහගෙන හරි වහගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ නේ. හැමතැනටම මං ඕනේද? හැමතැනම යනවද? හැමතැනම අනින්න ඕනේ. දැන් මොකක්ද අපි මේ කියන්නේ? ඈ? කප් එකක් අරගෙන අමාරුවෙන් හරි අන් දෙක වහගන්නකෝ. අන්න එතකොට රියල් කන්ඩක්ටර් රියල් ඩ්‍රයිවර් වෙලා යන්න පුළුවන්. මේ ක්වොලිටි එක රජයකට තනියම හදන්න බෑ. මේ අපි මේ වියදම් කරන හැම රුපියලක්ම මේ යන ලයිට් බිලක්ම මේ පානේ පත්තු වෙන තෙල් ටික ඔබ පරිප්පු ඇටෙන් හරි මේ අපි නෙවෙයි හිතන්න එපා මේ රජයේ ඉන්න උඹලගේ සල්ලිනේ වියදම් යන්නේ කියලා. නෑ. ඔබ පරිප්පු ඇටෙන් හරි සීනි කිලෝ එකෙන් හරි සිගරට් එකෙන් හරි බුලත් පිටෙන් හරි තමයි මේ බදු ගෙවන්නේ. රජය කියන්නේ ඔබ මම මිස වෙන එකක් නෑ. රජයක් කියලා පාවෙන එකක් වෙනම නෑ. රජය කියන්නේ ඔබ සහ මම. එතකොට මතක තියාගන්න මෙතන මේ වචනයක් ගන්න මේ හැමදේම නාස්ති වෙන්නේ මෙතන අන්තට්ටුවක් දාගෙන වාඩි වෙලා ඉන්නකොට නාස්ති වෙන්නේ ඔයාලගේ සල්ලි. ඔබේ සහ මගේ සල්ලි මිස ආණ්ඩුවේ සල්ලි කියලා જાතියක් නෑ. ඒ නිසා ඒක මතක තියාගන්න. එතකොට මෙන්න මේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය බොහෝම වැදගත් වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු පොතේ. ඊළඟ එකට යමු. ඇයි ඔබ අභිමානවත් කණ්ඩායම් නායකයෙක් කියලා අපි ඔබ කියන්නේ? ඇයි එහෙම කියන්නේ? අපි අද මෙන්න මේක තියෙනවද? බස් 10ක් එකපාරක දුවනවා නම් මෙන්න මේ බස් 10 අතර ඉන්න පුද්ගලයන් අතර එක නායකයෙක් ඉන්න ඕනද? නෑ. කවුද ලීඩර්ස්ලා? මේ බස් 10 20 දෙනෙක් දුවනවා නම් ඒ 20 දෙනාම කවුද? නායකයෝ වෙන්න ඕනේ. අන්න ඒක තමයි අභිමානවත්
නායකත්වයක තියෙන පාරේ දුවන ප්‍රධාන අය කවුද? ප්‍රයිවට් වෙහිකල්ස්ද? නෑ. පාරේ දුවන වාහන වලින් වැඩිම අයිතිය තියෙන්නේ කාටද පාරේ? නිකන් හිතන්නකෝ. කවුද පාරේ ඉන්න රජවරු? හා? දැන් මං කාර්යකේ පාරේ යනවා කියලා පාරේ ඉන්න මිනිස්සු අත දානවද මට? මං නැවතුනේ තුනම අයියෝ එයා ගියා කියනවා දොළු යට තියාගෙන. නෑ කියන්නේ නේද? මගෙන් පාරේ ඉන්න අය යැපෙනවද? නෑ මම මගේ පාඩුව යනවා. හැබැයි ඔබ ඔයා නැවතුනේ නැත්තම් කම්පාවටපත් වෙන අය කී දෙනෙක් ඉන්නවද දොළු යට ගහගෙන? අයියෝ මාව දාගත්තේ නෑ ගියානේ. ඔයා පාරේ යන වෙලාවට ඔයා යන්නේ 7:30ට නම් 7:30 වෙනකොට පාරට එන්න බැරුව අඬන අය කී දෙනෙක් ඉන්නවද? අනේ මම විනාඩි 5ක් පරක් වුණා. බස් එක ගියානේ. එහෙනම් කවුද පාරේ ලොක්කා? සරලවම කිව්වා. ඔබ හරි අභිමානවත් කොටසක් තමයි රියදුරු මහත්තයා හරි කොන්දොස්තර මහත්තයා. මිනිස්සුන්ට ඕන වෙලාවට දෝගේ බස් එක යන්නේ? නෑ. එතකොට ඔයාට ඕඩි වෙලාවට අනුගත වෙන ඔයාගේ වෙලාවට වැඩ කරන මිනිස්සු කොච්චර ඉන්නවද? රටේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන හැම මිනිස්සයම වැඩ කරන්නේ කාගේ වෙලාවටද? ඈ? මම වැඩ කරන්නේ මගේ වෙලාවටද? එතකොට ගමනක් යනකොට. නෑ. රටේ පාරේ බස් එක පාවිච්චි කරන මේ මෙතන ඉන්න മന്ത്രിතුමා වෙන්නේ නැති මම දන්නවා එතුමා අද වුණත් ඕන වෙලාවක බස් එකේ යන മന്ത്രിතුමා. අපේ සභාපතිතුමාත් එහෙමයි නේ. හිතුණා නම් ඕන වෙලාවක එතුමා බස් එකේ නැග්ගා. කුරුවිට ඉඳලා මෙතෙන්ට. එතකොට ඒ කතාව නැහැ. මොනතරම් පවර්ෆුල් කෙනෙක් වුණත් පාරට ඇවිල්ලා අත දැම්මොත් වැඩ කරන්නේ කාගේ වෙලාවටද? ඔබේ වෙලාවට. ඔබ බස් එක දුවන වෙලාවට තමයි වැඩ කරන්නේ. එහෙනම් ඔබ කවුද? මේ බස් වල ඉන්න ඔබ සතුව තියෙනවා ලොකු නායකත්වයක්. ඔබට අනුගත වුණ ලොකු පිරිසක් ඉන්නවා. ඔයාගේ වෙලාවට අපි වැඩ කරන්නේ අපේ වෙලාවට වැඩ කරන්නේ නැහැ. අපි මං කිව්වා කියලා 8ට යන්න කියලා නවනගට පස්සේ 8ට එයිද? ඒවා යන වෙලාවට තමයි යන්නේ. දැන් තේරෙනව නේද? එහෙනම් මෙන්න මේ අභිමානවත් කණ්ඩායම් නායකයෝ අතර කණ්ඩායම් හැඟීම තියෙන්න ඕන. මොකද්ද මේ කණ්ඩායම් හැඟීම කියන්නේ? සරල තැනකින් හිතන්න. ඒ පාරේ යන අනිත් බස් ටික මොන වෙලාවකටද යන්නේ? ඒ බස් වල ඉන්නේ මේ සරලම තැන. කවුද ඉන්නේ? මොන විදියටද ඒ බස් ටික හැසිරෙන්නේ? මෙන්න මේ දේවල් ගැන ඔබට අන්තර්පුද්ගල අර මගින් නිවුස් අරගෙන අරයව ඕට එක් කළා මෙහා යන එක නෙමෙයි. මෙන්න මේ ඔබ අතර ඔබේ කණ්ඩායම අතර ඔබට ලීඩර්ෂිප් එකක් තියෙනවා. ඊළඟට ඔබේ කණ්ඩායම තමයි බස්සේ යන මගී. එතකොට මේ මගීන්ගේ නායකයා කවුද? බස් එකට 50ක් නැග්ගොත් ඒ 50යි නායකයා කවුද? රියදුරා සහ කොන්දොස්තර මහත්තයා. එහෙමනම් ඒ නායකත්වය දෙන්න ඔබට හැකියාවක් තියෙන්න ඕන. කොන්දොස්තර මහත්තයාට රියදුරු මහත්තයාට බැරිද බස් එකේ ඉඳන් අයිස්ක්‍රීම් එකක් කාලා කොලයක් විසි කරනකොට විසි කරන්න හදනකොට විසි කරන්න එපා කියන්නේ? පුළුවන්. මම යෝජනා කරනවා පුළුවන් නම් බස් එකක් ඇතුලේ පොඩි නෝටිස් එකක් දාලා තියන්න. ඉස්සරහින් පුංචියට ගහලා තියන්න. කන ටොෆි කොලේ පාරේ දාන්නයි බස් එකේ දාන්නයි එපා බෑග් දා ගන්න කියලා. පොඩි නෝටිස් එකක් අපිට දෙන්න බැරි නෑ. අර ඉස්සරහ ටීවී හයි කරලා තියෙනවා පුරාම බස් වල මම දැකලා තියෙනවා. මල්ල වදකාර සින්දු ටික දාන අතරතුර ගමන යන්න පටන් ගන්න කලින් මොනවද? පොඩි ස්ලයිඩ්ස් ටිකක් සභාපතිතුමාට කියන්න ප්‍රවාහන අධිකාරියටම ස්ලයිඩ්ස් ටිකක් හදාවි. ගමන යන්න පටන් ගන්න කලින් පොඩි ස්ලයිඩ්ස් ටිකක් දාන්න. අර ටීවී එකේ පොඩි ස්ලයිඩ් ටික. මොකද බස් එකේ තුක් ගාලා ගහනවා පිටිපස්සේ බයිසිකලේ යන කොල්ලගේ මූණ පුරාම මගියාගේ කෙල ටික. එතකොට බස් එකට අපිට පුළුවන්. බුලත් ටිකක් කාලා බස් එකට නගිනවා නම් කවුරු හරි මිනිස්සෙක් මාමේ විට ටික දාලා නගින්න කියලා කියන්න කොන්දොස්තර මහත්තයාට පෞරුෂයක් තියෙන්න ඕන. මේ නාකියා විට ටික අහලපන්. එහෙම නෙමෙයි ඈ. එහෙම කොන්දොස්තර මල්ලිලා ඉන්නවා. නාකියා දාපන් විට ටික එළියට. ඔහොමනේ කට. එහෙම නෙමෙයි. මාමා විට ටික විසි කරලා බස් එකට නගිමුද? අනේ අර මිනිස්සයා නගිනවා. ඒ මිනිස්සයා නගිනවා. කොන්දොස්තර මහත්තයා ඉන්නේ බස් එකේ ඉන්න අය බලා ගන්න. ළමෙක් ටොෆියක් කාලා කොලේ බිම දැම්මනම් පුතේ කොලේ බිම දාපු එක හොඳ නෑ නේද? ඒක අහුලලා ගමුද? අහන්න
නැති වෙයිද ඔහොම කිව්වා? අහනවා. එහෙනම් අපි සභාපතිතුමාට කියලා ස්ලයිඩ්ස් ටිකක් හැම බස් එකකම අර ටීවී එකේ දාමු. බස් එක ඇතුලේ ඩිසිප්ලින් විදියට යන්නේ කොහොමද කියලා. කොළ එළියට විසි කරන ඒවා එපා කියලා. ඒ වගේ පොඩි ස්ලයිඩ්ස් ටිකක් අපිට බස් එකේ යන්න කලින් අන්න. පරිසරය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අන්නේ කාර්ය. අපිට පොඩි ස්ලයිඩ්ස් ටිකක් ගන්න පුළුවන්. ඒ අතරතුර තව දෙයක් මතක් වුණා බස් හිමියන්ටයි කියන්න ඕනේ. නමුත් අමතර කතාවක්. මං කියවනේ ගිය සතියේ මං අත්දැකීම් ගන්න කොළඹ බස් එකට නැග්ගා කියලා. මේ වගේ සාරියක් නෙමෙයි සිල්ක් සාරියක් ඇඳගෙන ගියේ. දන්නවනේ නේද නෝනලට වැඩිපුර කඩේ තියෙන සිල්ක් සාරි. අනේ මම බස් එකේ වාඩි වුණා. මගේ මොකද්ද කරුමෙට එහා පැත්තේ හිටිය මහත්තයෙක් මම මාර අසරණ වුණා. අන්තිමට බෑග් එක මෙහෙම කරට දාගෙන අත් දෙකෙන් ඉස්සරහ අල්ලගත්තා. බස් එකෙන් ටිකක් හයියෙන් ගියා. අර ෂීට් එකට ගහලා තියෙනවා മന്ത്രിතුමා පොලිතින් එකක්. අර මහා ඝනකම පොලිතින් එකක් ෂීට් එකට ගහලා පස්ස තියාගෙන ඉන්න බැල ඉස්සර යනවා හැම වෙලාවෙම. වංගුවක් ගානේ මාවල ඉස්සර එක්ක එහා පැත්තේ මිනිහාගේ ඇගේ වදිනවා නැත්නම් මාව අනිත් පැත්තට වැටෙන්න යනවා. ඉතින් ඇත්තටම ක්‍රමයක් නැද්ද මිනිස්සෙකුට ලිස්සල වැටෙන්නේ නැති වෙන්න පස්ස තියාගෙන යන්න සීට් එකක් හදන්න මේ බස් වල? පුළුවන් නේද? අර සීට් එකට උඩින් ගහලා තියෙනවා ලිස්සන මා බාල ඉටි කොලයක්. ඉතින් මිනිස්සේ ඉන්න බෑ. වංගුවක් ගන්න ගානේ අරක ලිස්සන. අත් දෙකෙන් මෙල්ලිලා ඉන්න ඕනේ අර ඩ්‍රයිවර් මහත්තයා 60ට විතර යනකොට ඉතින්. රතේ මල්ලක් තිබුණොත් ළමෙක් එක්කෙම ඉන්න අම්මා කෙනෙක් වුණා නම් ඉවරයි. ඉතින් මම හිතන්නේ අපි චුට්ටක් පැසෙන්ජර් ගැන අනිත් පැත්තෙන් හිතන්න පොඩ්ඩක් අඩුතරමින් ටිකට් එක අරගෙන යන්නේ නිකන් යන්නේ නැහැ නේ. කොන්දස්තර මහතුරු ටිකට් දුන්නේ නැති වුණාට මගින් වැඩිපුර අය සල්ලි දෙනවා. හොරට යන මිනිස්සු හරි අඩුයි දැන්. ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් දෙන්නේ තමයි එහෙම යන්නේ. ඉතින් අපි ගමු. හැම වෙලාවෙම නගින කෙනාට රජියට කන් හරි කියන එක නෙමෙයි අපි පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න එපාය. ඒක නම් ඉතින් මානසිකයිනේ. ඒක අපි මනුස්සකම කියලා හරි තියමුකෝ. ටර්න් දෙකක් තුනක් යන්නේ නැහැ නේ. ඉස්කෝලේ ටයිම් යන්නේ උදේ 1යි දවල් 1යි 2යිනේ. ඉතින් අපි ඒකටත් ක්‍රමයක් හදමු. බස් එකට නගිනකොට ළමයින්ට ඒක පුරුදු කරන දෙයක් අපි හදමු. ඉතින් අර කලාතුරකින් ළමයි කරන්නේ ඔක්කොම එහෙම යන්නේ. දැන් කොළඹ වගේ බස් එකක හිටන්නකො අර පස්සෙ ඉස්සර සීට් එක වාඩි වෙලා යනකොට එහා පැත්තේ මිනිහා තව පොඩේ මට බනිනවා. ඒ මං ඒක ගැඟට හේතු වෙනවා කියලා ඒක හිතන්නේ මාව ලිස්සර යනකොට. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අපි ඒක චුට්ටක් හිතන්න ඕනේ. යන මිනිස්සයාට වාඩි වෙලා යන්න පුළුවන් එකක්. බස් එකේ පරිස්සම වාගෙන. ඊළඟ ස්ලයිඩ් එකට යමුද? ඊළඟ එක තමයි මෙන්න මේ ගැටලුව. ඔකට අපි ඊළඟට මොහොම තියාගමු ස්ලයිඩ් එක. මගීන් සමග මිත්‍රශීලීව හා ගෞරවයෙන් කතා කිරීමත් අවශ්‍ය තොරතුරු ලබා දීම කියන එක අපි ළඟ තියෙන්න ඕන. දැන් මම කියවනේ මට පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් බස් එකෙන් බහිනකොට මම පිටිපස්සෙන් නැගලා ඉස්සරහින් බහිනකොට හැමෝටම කියන්නේ රියදුරු මහත්තයා පරිස්සමට ගියා කියලා දන්නවනම් මම බහිනකොට බොහොම ස්තුතියි කියලා බහින පුරුද්දක් තියෙනවා. ඩ්‍රයිවර් මහත්තයා බොහොම ස්තුතියි කියලා මම බහිනවා. ඒක මගෙන් අහපු අය ඇති මම නිතර යන බස්වල. නිතර යවෙන්නේ නැහැ බස්වල මම. නමුත් මට එහෙම කියන පුරුද්දක් තියෙනවා. එතකොට එක දවසක් මම රත්නපුරේ ඉඳලා කොළඹට බස් එකේ ගිහලා මගේ කොළඹ විශ්වවිද්‍යාලේ ළඟින්ම බැස්සා. බහිනකොට මම මේ ප්‍රයිවට් බස් එකේ ඇඹිලිපිටිය රත්නපුර බස් එකේ රියදුරු මහත්මයාට ඩ්‍රයිවර් මහත්තයා බොහොම ස්තුතියි කියලා බැස්සම පිටිපස්සෙන් මගේ කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් බැස්සා. ගෑනු දරුවෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. බහිනකොට මැඩම් දවස් දෙකක් දැක්කා ඩ්‍රයිවර්ට මැඩම් තෑන්ක්ස් කරනවා නේද කියලා මේ දරුවා මගෙන් ඇහුවා. මං කිව්වා පුතා you have to do it. පුතේ ඔයත් ඒක පුරුදු වෙන්න. හරි පරිස්සමට මාව ගෙනාවා ස්තුතියි කියන එක මට ස්තුතියි කියන එක මම කියන්න ඕන. මං ඉතින් පරිස්සමට පැය දෙකක් ආව පුතේ බස් එකේ කියලා. මේ දරුවා එකපාරට මට කියනවා මැඩම් පොඩ්ඩක් කොණ්ඩේ සුදු වෙලා තියෙන නිසා සාරියක් ඇඳගෙන යන හින්දා මැඩම්ට පුළුවන් ඩ්‍රයිවර් මහත්තයාට ස්තුතියි කියන්න. මම ඕක ඩ්‍රයිවර් මහත්තයාට කිව්වා නම් ඒකයි ඊළඟ දවසේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ කොන්දරත් අත තියලා කිව්වා.
මේ සමාජයෙන් අපිට හම්බ වෙන දේවල්. පේනවද? සමහර විට ඒ දරුවා ඒ වගේ කොන්දොස්තර මහත්තුරු, ඩ්‍රයිවර් මහත්තුරු එක්කෙනයි දකින්න ඇත්තේ. මොකද උනේ? එයා ප්‍රතිරූපයක් හදාගත්තා. පරිස්සමට ආව ඩ්‍රයිවර් අයියට තැන්ක් යූ කියන්න ඕන එපාද? මේ තරුණියට බොහොම ඕනකමක් තියෙනවා උගත් ගෑනු ළමයි. ඩ්‍රයිවර්ට ස්තුතියි කියන්න ඇයට ඕන. නමුත් ඇය ස්තුතියි කියන්නේ නැත්තේ ඇයි? ඇත්තටම කියන්න බලන්න කවුරු හරි බස් එකෙන් බහිනකොට හරි පරිස්සමට ඔබතුමා මාව එක් කරගෙන ආවා බොහොම ස්තුතියි කියලා කිව්වොත් ඔබට සතුටුයිද නැද්ද? අත උස්සන්න බලන්න. මම හැපි. මට සතුටුයි කියන අය බය නැතුව අත උස්සන්න. මම පරිස්සමට ගෙනාවට පස්සේ මට සතුටුයි නම් කවුරු හරි thank you කිව්වොත්. මම සර්විස් එකක් දුන්නාම thank you කියන එක බලාපොරොත්තු වුණා කිව්වම මට සතුටුයි. අපි මිනිස්සුනේ නේ. අගය කිරීම කියන එකට අපි මිනිස්සු ගොඩක් කියනවා කියන්නේ නැද්ද? පොඩි දරුවෝ කියනවා. ඒතර අර ගෑනු දරුවා එකරියදරු මහත්තයෙක් ගැන තමයි අර දැක්කේ. නමුත් එයා හැමරියදු රාමාරේක මකුණ ගන්නට දැම්මා. එතකොට මොකක්ද වෙන්නේ? one by one එකිනෙකා ඩිසිප්ලින්ඩ් වීම තමයි වැදගත්. ඇයි? පෞද්ගලික අවශ්‍යතා අපි හැමෝටම තියෙනවා. අපි මිනිස්සු. මානසික අවශ්‍යතා අපිට තියෙනවා. ඔය පිරිමි කියන જાතිය පරිණාමයෙන්ම හැදිලා තියෙන්නේ දඩයන් කළා හරි හම්බ කළා කන්න බොන්න දෙන්නයි වර්ගය ආවෝ කරගන්නයි. ඒතකොට මිනිස්සුන්ට හැඟීම් තියෙනවා. ලස්සන අය දැක්කම අපිට බලන්න හිතෙනව නැද්ද? දැන් වාහනේ ඩ්‍රයිව් කරන් යනකොට මගේ මහත්තයාත් පාරේ ඉන්න ගෑනු ළමයි දිහා බලනවා මම දැකලා තියෙනවා. ඔව් බුදුමයන් නෙවෙයිනේ. අපිට බලන්න හිතෙනවා. අපි එහෙම නැත්නම් අපි අසාමාන්‍ය මිනිස්සුනේ. නමුත් මොකද්ද වෙන්න ඕනේ? වෘත්තීය ජීවිතයේ ඇතුලේදී අපේ ලිමිට්ස් නැත්තම් අපේ සීමාවන් කවුද දාගන්න ඕනේ? ඔබ රියදුරේ වෛද්‍යවරයෙක් ගැන හිතන්න. දැන් මෙතන ඉන්න විවාහක මහතුරුන්ගේ නෝනලා දරුවෝ බිහි කරලා ඇතිනේ. සමහර අමු කතා කියන්න වෙනවා කියන්නේ ඔන්න ඔතන. මෙතන ඉන්න විවාහක මහතුරුන්ගේ නෝනලා දරුවෝ බිහි කරලා ඇති. එතකොට සිසේරියන් සෙට් කමක් නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන්නේ කවුරු ළඟද? වෛද්‍යවරයෙක් ළඟනේ. බබලම් වෙන්නේ අනේ දොස්තරලා ළඟට. මේ රටේ ඉන්න දරුවෝම ගන්න දොස්තරලා ඔක්කොම ගෑනුද? අනේ නෑ. පිරිමි වෛද්‍යවරු බොහොම ඉන්නවා. දරුවෝ බිහි කරන වෛද්‍යවරු පිරිමි වෛද්‍යවරු බොහොම ඉන්නවා. මට කියන්න බලන්න වෙනසක් ඇති. වෛද්‍යවරයා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඇති. එතුමා එළවාගෙන ඉන්නේ කාර් එකක් වෙන්න ඇති. එයාට දොස්තර මහත්තයා නලාවක් දානවා ඇති ඉංග්‍රීසි කතා කරනවා ඇති. පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. දොස්තර මහත්තයා එතන කරන්නේ මොකද්ද? ඔහුගේ වෘත්තිය. දරුවෙක් අම්මා කෙනකින් එළියට ගන්න එක දොස්තර මහත්තයාගේ වෘත්තිය. ඔබ බස් එකේ කරන්නේ මොකද්ද? ඔබයි දොස්තර මහත්තයායි අතර වෙනසක් තියෙනවද කියලා? මෙතන දොස්තර මහත්තයා තියාගෙන කියන්නේ. වෘත්තිකයෝ අතර වෙනසක් වර්තමානයේ අපි හිතන්නේ හැමෝම එකම තරාදියේ තියලානේ ડોක්ටර්. එතකොට මේ කිසිම වෘත්තිකයෝ අතර වෙනසක් නැහැ. ඔබයි දොස්තර මහත්තයා වෙනස්ද? කරන වෘත්තිය විතරයි වෙනස්. දොස්තර මහත්තයාටයි ඔබටයි තියෙන සමාජ වගකීම දෙකක්ද? නෑ. එකයි. එක වගකීමයි. සමාජ නායකයෙක් විදියට දොස්තර මහත්තයයි ඔබයි දෙන්නේද? දොස්තර මහත්තයාට අර ගෑනු අච්චර අතපත ගාලත් සංයමයෙන් ඉන්න පුළුවන් නම් බස් එකේ රියදුරාටයි කොන්දොස්තරටයි ඇයි බැරි ස්තුතියි කියනකොට සංයමයෙන් ඉන්න අර නංගිලගේ පස්සෙන් යන්නේ නැතුව? පුළුවන් වෙන්න ඕන නේද? මොකද්ද? වෘත්තීයමය භාවය. අපි අපේ රැකියාවට ගරුත්වයක් දෙන්නේ නැහැ. අපි අපේ වෘත්තියට ගරුත්වයක් දෙනවා නම් මොකද්ද වෙන්නේ? අපි අපේ හැසිරීම අපේ ලිමිට්ස් වලට අපි බැරියර්ස් දාගන්නවා. ඊළඟ එක තමයි පොඩි යෝජනාවක් තියෙනවා මේ අපි ෆස්ට් ඒඩ් බොක්ස් එකක් බස් එකේ හයි කරමුද? අර ටීවී එකේ යන ස්ලයිඩ්ස් ටිකත් එක්ක. පොඩි අමාරු වැඩක් නෙවෙයි. සමහර බස්වල තියෙනවා. අනිත් බස් වලටත් මම හිතන්නේ ඒකේ වගකීම ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි අරගෙන බස් එකේ අයිති මහත්තයාට කියන
පොඩි ෆස්ට් ඒඩ් බොක්ස් එකකුත් අපි හරි කරගමු. ඒක මම හිතන්නේ හරි වැදගත්. මොකද ඒකත් මට අත්දැකීමක් තියෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ලංකාවේදී මම ඒක අත්විඳලා නැහැ. දෙසැම්බර් මාසේදී තායිලන්තයේදී මම පොදු ප්‍රවාහන සේවයේ ගමන් කළා. පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරනකොට තායිලන්තයේ ඒ බස් එකේ රිය සහායකයෝ දෙන්නෙක් හිටියා. ලංකාවේ වගේ බස් නෙවෙයි. නමුත් එතන රිය සහායකයෝ දෙන්නෙක් හිටියා. එක වයසක කාන්තාවක් එකපාරටම ෆේන්ට් වුණා. එයාට කලන්තයක් එකපාරටම ආවා. බස් එකේ ඉන්න මගින් නැගිටින්න කලින් කොන්දොස්තර මහත්තයා මොකද්ද කළේ? ටක් ගාලා අර උඩක තියලා වතුර බෝතලයක් අරගෙන අර කාන්තාව ළඟට ගිහලා වතුර චුට්ටක් කියලා එයා ඒ ප්‍රථමාධාර ටික අර කාන්තාවට දුන්නා. කොන්දොස්තර අර රියදුරු සහායක මහත්තයා තමයි මේක කළේ. මගින්ට කලින් එයා ඒ කාර්ය කරලා ඉවරයි. හදිස්සියේ මේ පොඩි දෙයක් කලන්තයක් පොඩි දෙයක් බස් එකේ ඉන්න කෙනෙකුට වුණොත් මොකද වෙන්නේ? අපි පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි නේද? වතුර බෝතලයක් හරි ඒ වගේ පොඩි ෆස්ට් ඒඩ් බොක්ස් එකක් තියෙනවා නම් අපි චුට්ටක් මොඩර්න් වෙලා තියෙනවා. අපි චුට්ටක් වෙනස් වෙන්න අපිට පුළුවන්. ඊළඟ කියන්න ඕන දේ මේකත් මගේ අත්දැකීමක්. රත්නපුරේ ඉඳලා කොළඹ යන්න බස් එකකට නැග්ගා. සභාපතිතුමාට මතකයි මම එදා ඔක කිව්වා. රත්නපුරේ ඉඳලා කොළඹ යන්න ඒත් මම දවසක් අවුරුදු ගානකට කලින් බස් එකකට නැග්ගම මට ඔය ඇහැලියගොඩ හරියේදී මට බස් එකේ ලොකු සෙනඟක් හිටියේ නෑ. මට ඇහෙනවා කියනවා මේ කොන්දොස්තර මහත්තයා ටයර් එක මාරු කරගෙන යමු. කිව්වේ කොහෙදද? ඇහැලියගොඩට මෙහාදී කොන්දොස්තර මහත්තයා ඩ්‍රයිවර් මහත්තයාට මං ඉස්සරහා වාඩි වෙලා හිටියේ. ටයර් එක මාරු කරන් යමු කියනවා. මගේ කන් දෙකට හොඳටම ඇහුණා. එතකොට දැන් මේක ඉන්සිඩන්ටලි කලබලේ ටයර් එක පංච් වෙලාද? කලබලේ ටයර් එක හිල්ලුණා නම් බස් එකේ ඉන්න අපි දන්නවනේ නේ. ටයර් එක මාරු කරගෙන යමු කියලා කොන්දොස්තර මහත්තයා කිව්වා. එතකොට ඩ්‍රයිවර් මහත්තයා කිව්ව දේ මට ඇහුනේ නෑ. විනාඩි කිහිපයකට පස්සේ මට මතක විදියට ওই මීනාන ඒ වගේ නමක් තිබුණේ. මේ පාරේ වම් පැත්තේ තියෙන ටයර් ෂොප් එක මගින් එක්කම ගිහිල්ලා මේ ප්‍රයිවට් බස් එක නැවැත්තුවා. ඇඹිලිපිටිය කොළඹ බස් එක. මගින් එක්කම ගිහිල්ලා බස් එක නැවැත්තුවා. බස් එකේ සෙනග ඉන්නවා. ඒ වෙනකොට හිටගෙනත් ඉන්නවා. මෙන්න ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි මොකද කරන්නේ? ටයර් මාරු කරනවා මිනිස්සු ලෝඩ් කරනවා. මිනිස්සු බස් එකේ තියාගෙන මේ දින ටයර් මාරු කරනවා. හදිසියේ ටයර් එක මගදී පංච් වුණා නම් ගැටලුවක් නැහැ. මගදී ටයර් එක පංච් වුණා නම් අපි දන්නවනේ ටයර් එක මාරු කරන්න ඕන කියලා ස්පෙයා වීල් එක හරි දාගන්න එපා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ දෙන්න එතකොට ඇඹිලිපිටියේ ඉඳලා ඇවිල්ලා කුරුවිට හරියට එනකම් මේගොල්ලෝ කුරුවිට ඉඳන් මීනානට යන්න බෑනේ. මීනාන කිට්ටුවට එනකම් යන්න බෑනේ පංචිච්ච ටයර් එකේ. එතකොට මේ දෙන්න දැනගෙනයි ඇවිල්ලා තියෙන්නේ මේ බස් රථයේ ටයර් එක මාරු කළ යුතු බව. මාරු කරන්න ඕනේ බව දැනදැනත් මොකද්ද කළේ? මිනිස්සුත් ලෝඩ් කරගෙන මෙයා නවත්තලා ටයර් මාරු කරනවා. මිනිස්සු පිරිමි අය ගොඩක් දෙනෙක් බැහැලා බැන ගියා යන්න ටිකට් ගන්නෙත් නැතුව. එතකොට මොකද්ද මෙතන අපෙන් සිද්ධ වුනේ? බස් එක පදින්නේ අයිතිකාරයාද? සමහර විට අයිති කෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කවුද? කවුද එහෙම නැත්තම් පදින්නේ? රියදුරු මහත්තයා. එතකොට බස් එකේ නඩත්තුව ගැන වගකීම තියෙන්නේ හිමිකරුවා සතුවද රියදුරා සතුවද? රියදුරා සහ කොන්දොස්තරවරයා සතුව. එතකොට මට කියන්න බලන්න අවංකවම පොඩ්ඩක් තමන් හිතන්න. මං අහන්නේ කවුද කියලා. බස් එකේ නඩත්තු වාර්තාව කියන එක රියදුරා S2 දෙකට දැකලා තියෙනවා. මෙන්න මේ දිනේ මේ වෙලාවේ ටයර් මාරු කළා. එහෙම එකක් අපේ බස් එකේ තියෙනවද? ඒක තියෙන්නේ අයිතිකාර මහත්තයාගේ ගෙදර ලොකර් එකේද බස් එකේද? ඔබතුමත් ඕක නම් නෝට් කරලා ඔතන. බස් එකේ නඩත්තු වාර්තාව කියන එක තියෙන්න ඕනේ බස් එකේ අයිතිකාරයාගේ අල්මාරියද? බස් එකේ තියෙන්න ඕනේ. ටයර් එක මාරු කරේ කවද්ද? සර්විස් එකක් කරේ කොහෙද? ෆුවල් කලේ කොයි වෙලාවෙද? මොන වෙලාවෙද? මෙන්න මේ නඩත්තු වාර්තාව බස් රථයක් තුල අනිවාර්ය විය යුතුයි. තමන්ගේ ජීවිතේත් විකාශනය ගෙනියන්නේ නේද? දැන් අර ඇල්ලේ බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා ඉතුරු වුණාද?
අර CTV බස් එකක් නම් කණ්ඩියට අල්ලලා ඩ්‍රයිවර් මහත්තයා කැමැත්තෙන් නැති වුණා මිනිස්සු ඉතුරු කරගෙන. මතකයිනේ නේද? බණ්ඩාර කියලා ඩ්‍රයිවර් මහත්තයෙක් එතුමා ජීවිතේ පූජා කළා. ඒක දෙන එක. ඇල්ලේරිය දොර මහත්තයා පව් අහිංසක තරුණ දරුවෙක්. එයා ඉතුරු වුණාද? නෑ. බස් එකට නගින්න කලින් මගේ ජීවිතයයි තව මිනිස්සුන්ගේ ජීවිතයයි ගෙනියන්නේ මේකේ කියලා බස් එක අයිති මිනිස්සයාට කියන්න ඕනේද බස් එකේ ප්‍රමිතිය ගැන බලන්න? පොඩ්ඩක් අවුමක් කියලා ටයර් ටික බලාගන්න. ඔයල් ටික බලාගන්න. වතුරද කූලර්ද මන් දන්නේ නැහැ බස් වලට මොනවද දාන්නේ කියලා. ඔය ටික බලාගන්න. ස්ටියරින් එක චුට්ටක් බලාගන්න. බ්‍රේක් චුට්ටක් පාගලා බලාගන්න. මම යෝජනා කරනවා පෙර විමසුමකින් පසුව සුක්කාන මතට ගන්න එක අනිවාර්යෙන් ඔබ කළ යුතුයි. ඇයි? Taman සමග 100කට එකපාර වැල්ලෙන්න දෙන්න ඕනේ නෑනේ අපිට. මං කිව්වා. හරි මගින්ව අපි පරිස්සම් කරනවා හිතන්නකෝ. පොඩි ආත්මාර්ථකාමීව මෙහෙම හිතන්න. මගින් ගැන දෙවණියට හිතමු. ආත්මාර්ථකාමීව හිතන්න. මම්මලොත් මගේ ගෙදර උන්ට මොකද වෙන්නේ කියලා මං හැම වෙලේම කිව්ව කතාව. තේරෙනවනේ? ඒ වගේම තමයි අර මිනිස්සු වෙනවත් ඒ මිනිස්සු ඒ නිසා තමන්ගේ පරිස්සම කියන එක අතිශයින් ප්‍රවේශම් දෙන්න. ඊළඟ එක මෙන්න මේක. ඔබ පරිසරයේ සුරකින්න සක්‍රීය දායකයෙකි. බස් ස්ටෑන්ඩ් එක ඇතුලේ කොච්චර බස් තියනවද විනාඩි 5ක් 10ක් ස්ටාර්ට් කරලා තියෙන්නේ. ස්ටාර්ට් කරගෙන ඉන්න ඕනේද ඔක? ඇයි? හා? ඇහැලියගොඩ පුරුවිට බස් දෙකක් ගහනවා එකට. ඉස්සෙල්ලා යන්නේ ඇහැලියගොඩ බස් එක. ඉස්සෙල්ලා යන්න තියෙන්නේ ඇහැලියගොඩ බස් එක. නමුත් කුරුවිට බස් එක යන්නේ ඊට චුට්ටක් පහු වෙලා වුණාට ඇහැලියගොඩ බස් එකට කලින් කුරුවිට බස් එක ස්ටාර්ට් කරනවා. ඇයි? ගෑණියෙක් උනාට මාත් දන්නවා මොකද්ද මේ ඩ්‍රයිවර් අයියාගේ ට්‍රික් එක කියලා. මොකද්ද? ස්ටාර්ට් කරපු බස් එකේ මිනිස්සු නගී කියන හින්දා ස්ටාර්ට් කරගෙන තියෙනවා. ඔබ මේ බස් එක ස්ටාර්ට් කරගෙන ඉන්න කාර්යය තුල මොනතරම් පරිසර හානියක් වෙනවද කියලා ඔබ දන්නවද? කොබලන් අඩුම තරමින් අවුරුදු 70ක් ජීවත් වෙන්න කැමති මහත්තුරු ඉන්න අත උස්සන්න. අඩුම 70ක් 80ක් ඉන්න ඕනේ. අර ඉන්න ගෙවල් වල පොඩි උන් කසාද බඳිනකම්වත් ජීවත් වෙන්න ඉන්න එපා නේ. හරි. අහන්නකෝ මගෙන් මෙහෙම කතාවක් අහන්නකෝ. අපි කැමති 70ක් ඉන්න. මං කිව්වනේ අමුෙන්න කියන්නම් කියලා. මම 70ක් ඉන්න කැමති නම් මාව පැත්තකින් තියන්න මං ගෑණියෙක්. ගෑනු අය දරුවෝ වදනවා පිරිමි අය මොකද කරන්නේ? උපත දෙනවා. අර අමුෙන් කිව්වොත් තාත්තෙක් තමයි ජාතකය ලියන්නේ කියලා කියනවනේ ළමයිකට නේ. මෙතන ඉන්න තාත්තලා ඉන්නවද මම ජාතක කරපු එක හුස්ම ගන්න බැරුව මොනවා හරි පපුවේ ප්‍රශ්නයක් ඇවිල්ලා පෙනාලු වල ප්‍රශ්නයක් ඇවිල්ලා අවුරුදු 30න් නැති වෙනවට කැමති. අම්මා කෙනෙක් විදිහට මං දරුවෝ දෙන්නෙක් හදලා තිනවා මම නම් කැමති නෑ. පෙනාලු ආබාධ වලට ප්‍රශ්න වලට ලක් වෙලා මම මැරුණත් මගේ දරුවා අවුරුදු 100ක් ජීවත් වෙන්න ඕන කියන තැන මං ඉන්නේ. එකගයිද? අපි මේ ළමයි කැමැත්තෙන් ඇවිල්ලාද? උන් බලෙන් ආවද අපේ ගෙවල් වලට? නෑ අපි හදාගෙන තියෙන්නේ. එහෙනම් අපිට අයිතියක් නෑ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු වල තියෙන්නේ ඕක අනාගත පරපුරට. අනුන්ගේ ළමයි ගැන හිතන්න ඕනේ නෑ. හිතන්න. මගේ එක මම අවුරුදු 70ක් හිටියනම් මගේ පැටියා 100ක් ජීවත් වෙන්න ඕන කියලා දන්නේ අපි ඉන්නේ හැමෝම. එහෙමනම් මොකද වෙන්න ඕනේ? ඔබ බස් එක බොරුවට ස්ටාර්ට් කරගෙන ඉන්න හැම තප්පරයකටම මේ පරිසරයට එකතු වෙන වායුවෙන් විනාශ වෙන්නේ කවුද? මගේ දරුවා හුස්ම ගන්න වාතය කියන එක අමතක කරන්න එපා. තේරුණා නේද? ඒක අමතක කරන්න එපා. ඊළඟ එක තමයි මම කියන්න අවශ්‍ය නැහැ. ඇත්තට මේක මේ බස් ස්ටෑන්ඩ් එකකට ගියාට පස්සේ දැන් වෙන රටක බස් ස්ටෑන්ඩ් එකකට ගියාම ડોක්ටර් අපි වාඩි වෙලා ඉන්නවනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මාත් ඕක අත්හදා බලලා තියෙනවා. මම දැන් මේ මුලම කාලේ විදේශ රටවල් වල සංචාරවලට ගියාම ඉතින් කොහේ හරි බිම උල තියා ගන්නවා නැගිටලා කොහොම පිටිපස්ස බලනවා මේ පිහදාන්න දෙයක් තියද කියලා. හැබැයි පිහදාන්න මොකොත් නෑ. දුවිල්ල පොඩ්ඩක්වත් ගෑවිලා නෑ. අපේ බස් ස්ටෑන්ඩ් එකක අර තියෙන බෙන්ච් එකකවත් වාඩි වෙන්න බෑ. බස් ස්ටෑන්ඩ් එක ඇතුලේ ඉන්න මිනිස්සු බව ඇත්ත. හැබැයි කවුද රජවරු? ඔය බස් ස්ටෑන්ඩ් එකේ රජවරු කවුද? කියන්නකෝ. ඔබනේ නේද?
ඒ වෙනම රජවරු පැත්තක තියන්නේ ඒගොල්ලෝ නෙමෙයි. එතකොට මේ බස් ස්ටෑන්ඩ් එකේ බස් එක ඇතුළේ විතරක් නෙමෙයි. බස් ස්ටෑන්ඩ් එකේ පිරිසිදුකම යම් වගකීමක් අපිට තියෙනවා. තුත්තුක් ගාලා කියලා ගහන්න නැතුව ඉන්න එක නේද? යම් වගකීමක් අපිට තියෙනවා. ඊළඟට අනේ දෙයියනේ අර අවුරුදු ගානකින් හොදපු නැති කර්ටන් කෑලි ටික ගලවලා දාන්නකො බස් වල. මම ප්‍රයිවට් බස් වල යනකොට අර කෙරෝලේ වාඩි වෙන්න ආස නැහැ. මට ඊට වැඩිය හොඳයි සෙනග ඉන්න පැත්තේ වාඩි වෙලා අර මිනිස්සෙක් ඇඟේ ගෑවෙන එකයි. මොන මගුලකට එල්ලගෙනද මන් දන්නේ නැහැ. දූවිලි පෙරිච්ච බුලත් කියලා ගහිච්ච කර්ටන් කෑලි ටිකක් දාලා තිනවා. 7 අවුරුද්දකින් ඒවා හොදලා නැහැ. වීදුරු අරගත්ත ගමන් මූණේ මේක වදිනවා. ඒ හැදෙන ලෙඩේට බෙහෙත් රටේවත් නැතුව ඇති. ඒ නිසා මොකද්ද කියන්නේ? කරුණා කරලා ඔය දොර රෙදි එල්ලන්න ඕන නම් ඔය දොර රෙදි ටික එල්ලන්න ඕන නම් අඩුම තරමෙන් මාසයකට සැරයක්වත් ඔය දොර රෙදි කැරි ටික හොදන්න. හොදලා එල්ල ගන්න කොයි රෙදි ටික. ඒකේ ගඳ එනකොට ඒකේ ඉන්න බෑ. කුලගේන වීදුරු අරින වාරයක් ගානේ අරක වදිනවා මෙහෙම මූණේ. 7 අවුරුද්දකින් හොදලා නැහැ. එල්ලපු දවස් නම් ඒ දොර රෙදි කැරි ටික එනවා. ඒ නිසා මම යෝජනාවක් කරනවා බස් වලට දොර රෙදි ඕනේ නැහැ අප්පා. ඕනේ. ඔය දානවා නම් ඔය දොර රෙද්ද කණි ගෙදර නෝනට හරි කරවලා ගිහින් දීලා ඔක හොදලා එන්නකනේ. හරි සකල සංසිද්ධිය. මොකද මතක තියාගන්න මේ බස් වල යන්නේ පංච ඉන්ද්‍රියන් වැඩ නොකරන මලමිනි නෙවෙයි. ඔබ වාගෙම නහයක් කටක් තියෙන මිනිස්සුනේ යන්නේ. ඉතින් ඒ නිසා මේක චුට්ටක් හිතන්න ඕනේ. මේ චුට්ටක් හිතන්න ඕනේ. ඒකට මට මතක් වුණේ අර මගේ දුව කියපු කතාව. අම්මා බදුල්ල කොළඹ බස් එකේ ඩ්‍රයිවර් මේ කොන්දොස්තර සීයා එයා වයසයි. බදුල්ල කොළඹ බස් එකේ කොන්දොස්තර සීයා මාර හැන්සම්. සාමාන්‍යයෙන් හැන්සම් කියලා කියවෙන්නේ නෑනේ මන්ත්‍රීතුමා සීයෙකුට නේද? හැබැයි දරුවා කිව්වේ මාර හැන්සම්. හැබැයි නවනගරේ රත්නපුර බස් එකේ කොන්දොස්තර අංකල්ට නාන්නවත් වෙලාවක් තිබිලා නැහැ. ඉතින් අංකල් පව්. ඒ නිසා මේ චුට්ටක් අපි යන මිනිස්සු ගැනයි අපි ගැනයි හිතන්න ඕනේ. මං හිතන්නේ මම මෙතනින් එහාට ලොකු දේවල් කතා කරන්නේ. අපි හරි සරල දේවල් ටිකක් කතා කරනවා. නොදන්න දේවල් මොකුත් කතා කළාද? මම ඔබේ සුබ සාධනය, ඒ දේවල් මං කතා කරන්නේ ඒවට නිලධාරීන් ඉන්න උණු තරම් කතා කරන්නේ. ඔබ නොදන්න කිසිම දෙයක් මම කතා කළේ නැහැ. වෙනම මැජික් එකක් මං ගෙනල්ලා මෙතෙන්ට දැම්මේ නැහැ. මොකද්ද කළේ? චුට්ටක් නිදියගෙන ඉන්නකොට ඇහැරවලා ඔළුවට තට්ටු කළා විතරයි. මෙන්න මේ ටික චුට්ටක් මතක් කරගන්න කියලා. දැන් තේරෙනවද ඔබේ මගේ වෙනසක් නැහැ කියලා? විශ්වවිද්‍යාලෙක හිටියට ආචාර්ය උපාධිය තිබ්බට ඔබේ මගේ වෙනසක් තියෙද? මම දැන් මේ කතා කරපු දේවල් ඔබ නොදන්නේවද? එහෙනම් දැන් විශ්වවිද්‍යාල ආචාර්ය කෙනෙක් ඇවිල්ලා කවුරුත් නොදන්නේව කතා කරන්න එපා. නොදන්නේවද කතා කළේ? අපේ മന്ത്രിතුමා මෙතන කතා කළේ ඔබ නොදන්නේවද? පොලිසිය මහත්තයා කළේ නොදන්නේවද? එහෙනම් දැන් ඔබ සහ අනිත් වෘත්තිකයන් අතර වෙනසක් තියෙනවද? නෑ. එකම තලයක අපි හැමෝම එකම අභිමානයක ඉන්නේ. වෙනස මොකද්ද? පොඩ්ඩක් ඇහැරවන්න ඕනේ. මම හිතන්නේ ඇහැරවන එක විතරයි අපි මේ කරන්නේ. ඇහැරලා ගමන යන එක කාගේ වැඩක්ද? අපේ වැඩක්. මම බලාපොරොත්තු වෙනවා කවදා හරි දවසක පත්තරයක යයි ලස්සන ගෲප් ෆොටෝ එකක් හැන්සම් ඩ්‍රයිවර් මහත්තුරු ලංකාවේ හැන්සම්ම ක්වොලිටිම ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරු මෙන්න මේ ගෲප් ෆොටෝ එකේ ඉන්නේ කොහේවත් නෙවෙයි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා ලස්සන ගෲප් ෆොටෝ එකක් දාන්න අපිට එක තැනක අවස්ථාව ලැබෙවි කියලා. එහෙනම් හැමෝටම අලුත් පාරක යන්න අලුත් ආරම්භයකට සුබ පැතුම්. බොහොම ස්තුතියි මෙච්චර වෙලා අහගෙන හිටියට.